වැඩේ ඌමනාව තියන අය තමයි ඉන්නේ. මොකද මේ කාලේ තමයි උපරිම මහන්සි වෙන කාලේ. ආයේ මතක් කරන්න දෙයක් නැහැ. මං කිව්වා නිදි මරාගෙන අපේ කාගෙන වැඩේ කරගන්න ඕනේ නැත්නම් ආයේ කාලයක් නැහැ. හරි. අපි වැඩේට බහිමු. මොකද දැන් මෙහෙම ක්ලාස් එකක් දාන්න ඕනලා තින්නේ. මොකද 10 වසරේ දැනුම අමතකයි. හරි. ඒක වෙලා තින්නේ. ඒකට විසඳුමක් තමයි දැන් දීලා තියෙන්නේ. ආයේ විසඳුම් නැහැ. ආයේ chance නැත. last chance. මේකෙන් ප්‍රයෝජනයක් ගත්තොත් තමයි ඔයාලා දන්නවා අද මම කතා කරන්නේ මොනවද? Excel කොටස. එතකොට Excel කොටසේ ඔයා දන්නවා වැදගත්කම කොච්චර වැදගත්ද කියන එක A එකක් B එකක් කරන්න පුළුවන් B එකක් C එකක් කරන්න පුළුවන් ප්‍රශ්නයක්. එතකොට මේක අපි කිව්වා පළවෙනි කොටසටත් එනවා ඒ වගේම දෙවෙනි කොටසටත් එනවා අනිවාර්යයෙන්. එතකොට අපි මේක දැනගෙන ඉන්න ඕන මේ කොටසක්. තේරුණාද? එතකොට මම ඔයාලට හරි සරලව හරිම සරලව තේරෙන සිංහලෙන් කලින් මෙහෙම මම මෙතනට එනවා ඇති මෙලෝදියක් දන්නේවත් නැති අය Excel කියන වචනේවත් දන්නේ නැතුවද ප්‍රශ්නයක් නැහැ මගේ පුළුවන් උපරිමයෙන්. හැබැයි මෙහෙම මේක පාඩමක් නෙවෙයි කරන්නේ. ඒක හොඳට මතක තියාගන්න පාඩමක් නොවි. මේ ඇවිල්ලා කරන්නේ නැවත මතක් කිරීමක්. පැහැදිලිද? නැවත මතක් කිරීමක් කරන්නේ. ඒ වගේම අත්‍යවශ්‍ය කාරණා විතරයි. විභාගයට එන අත්‍යවශ්‍ය කාරණා ටික විතරයි තියෙන්නේ. නිදියන්න බෑ. ඔයාලා මේ අවධානයෙම ඉන්න ඕනේ. වෙනින් ඇප් වලට යන්න හදන්න එපා. පොඩ්ඩක් TikTok පැත්තේ යන්න ඕනේ, WhatsApp පැත්තේ යන්න ඕනේ කියලා හිතා ඉන්න එපා. වැඩේ කරන්න. හරි. අපි අපේ වැඩේට යමු නේද? එහෙනම් වැඩි වෙලා ගන්න නැතුව අද උපරිම වෙලාවක් මේ වැඩේ කරන්න අදිෂ්ඨාන කරගෙන වැඩේට බහිමු. මම හිතනවා මෙහෙම මම වැඩේ පටන් ගන්නකොට මම හිතනවා මෙහෙම අපි කරන එක හරියට ගමු. Excel එක කමන්න දවස් දෙකකට හරි දාගෙන දැන් අද පුළුවන් තරම් අදිමු. පුළුවන් තරම් අදින්න try එකක් දෙනවා 60ට වඩා 100ක් කරන්න අමාරු. ඒ කියන්නේ 100ක් ඉවර කරන්න අමාරුයි. කරනවා. ඒ කියන්නේ දවස් දෙකකට හරි යනවා වැඩේ. හරි. අපි මුලින් ඉඳන් වැඩේට බහිමු. එතකොට අහන්න ඔයාලා ඉස්සලා තේරුම් ගන්න ඕනේ මේ මම දැන් Excel කියන කිව්වට පාඩමේ නම විද්‍යුත් පැතුරුම්පත්නේ. ඒ කියන්නේ විද්‍යුත් පැතුරුම්පතක් කියන්නේ මෙහෙම කතාවක්. ඔයා හිතන්න දැන් මේ විද්‍යුත් පැතුරුම්පතක් කොල්ලෝ කෙල්ලෝ අනිවාර්යෙන් අපිට ජොබ් එකක් කරනකොට අනිවාර්යෙන් උමනා වෙනවා. මොකද හේතුව ඔය සියලුම ආයතනවල ගිණුම් කටයුතු ඊට පස්සේ ඔය ගණිතමය කටයුතු ගොඩක් කරන්නේ මේ විද්‍යුත් පැතුරුම්පත් පාවිච්චි කරලා. එන්න ඒ විද්‍යුත් පැතුරුම්පත් පාවිච්චි කරන්න භාවිත කරන software එක තමයි මොකද්ද? මෙන්න මේ Excel කියන්නේ. Excel විතරමද තියෙන්නේ? ප්‍රශ්නයක් නෑ. දැන් අපි හිතන්නකො අපි වීඩියෝ එකක් එඩිට් කරන්න ගත්තොත් apps ගොඩක් තියෙනවනේ. ඔයා හිතන්න තව ඔයාට මොනවා හරි අපි හිතන්නකො ෆොටෝ එඩිට් කරන්න කියන ෆොටෝ එඩිට් කරන්න apps ගොඩක් තියෙනවා Play Store එකට ගියොත්. එතකොට ඒ වගේම තමයි මේකටත් මේ වැඩේටත් apps ගණනාවක් තියෙනවා. එතකොට අපි පොඩි දේවල් පොඩ්ඩක් අල්ලගෙන යමු වැඩේට. මේක අපි දන්නවනේ දැන් අවසාන මේකේ ඉලක්කය අපි මේක ඉවර වෙලා ඒකට අදාළ පේපර් ටිකක් කරනවා. පැහැදිලිද? පේපර් එක කරන්න නම් මෙන්න මේ සරල දේවල් ටික දැනන් ඉන්න ඕනේ. අපිට මේ MCQ වලට එන්නත් පුළුවන්. ඒ හින්දා අපි ඔන්න බලමු. හරි. බලන්න මේ තියෙන්නේ පැතුරුම්පත් මෘදුකාංග ටිකක්. එකක් ඇවිල් මාත් එක්කම කියමු. ඔය ඔතන ඉන්න ගමම කියවල ගමු. හොඳයි. දැන් මේ මං කිව්ව පාඩම් ඔයාට මේ පාඩම් කරන්න වෙලාවක් වෙන්ගුණා වගේ හිතන්නකො. මේ වැඩි පාඩම් කරමින් ආයි අල්ලන්න දෙයක් නැහැ. ආයෙවට සබ්ජෙක්ට් කීයක් තියෙනවද? 8ක් තියෙනවනේ තව. මේක ඇර. එතකොට ඔයාට ආයි අමතර පාඩම් කරන්න වෙලාවක් ඕනේ නැහැ. මම ටයිම් ටේබල් එක හදලා වැඩි කරන් යනවා ගානට. ඒතර ඔයාට තියෙන්නේ මේ වෙලාවේ ඔයා උපරිම ප්‍රයෝජන ගන්න එක. හරි. එතකොට Excel වල අපි කතා කරනවා මොනවාද? මම කිව්වා දැන් පැතුගාංග කිහිපයක් තියෙනවා. දැන් අපි ගොඩක් අය පාවිච්චි කරන්නේ Microsoft සමාගමෙන් හදපු Excel කියන එක. ඒතර මම ප්‍රැක්ටිකල් කරන්නේ Excel එකේ. ඊට අමතරව numbers කියලා තියෙනවා Apple එකෙන් Apple සමාගමෙන් නිෂ්පාදනය කරපු. ඒ වගේම LibreOffice Calc කියලා එකක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා OpenOffice Calc කියලා තියෙනවා. එතකොට ඒක Apache සමාගම මේ නිෂ්පාදනය කරලා තියෙන්නේ. එතකොට LibreOffice Calc කියන එක The Document Foundation කියන කම්පැනි එකෙන් තමයි හදන්නේ. හරි මාත් එක්කම කියමු. පළවෙනි එක මොකද්ද? Excel Microsoft සමාගමෙන් තමයි හදලා තියෙන්නේ. Numbers කියන එක Apple computers වල Numbers කියන එක. ඒ Apple computer වල පාවිච්චි වෙන්නේ Numbers කියන එක තමයි පාවිච්චි කරන්න වෙන්නේ.
Office Cal. මොකද Libra Office Cal. ඒක ඇවිල්ලා The Document Foundation කියන කම්පැනි එකකින් තමයි හදලා තියෙන්නේ. එතකොට Open Office Cal. එතකොට Open Office Cal එක Apache Foundation කියන කම්පැනි එකකින් තමයි හදලා තියෙන්නේ. ඔක සරලව ටිකක් මතක තියාගන්න. එම ලොකුවට ඕනේ නැහැ. ඔක අහන්න පුළුවන් MCQ එක අහන්න පුළුවන් ඒකයි. අපි ඊළඟ එකට ඉක්මනින් යමු. වැඩි වෙලා ගන්න නැහැ. ඉක්මනින් යමු. මම අන්න ප්‍රශ්න අහනවා අහන් ඉන්න ඕනේ. නැත්තම් බඩම තමයි නැත්තම් අහනවා හැමෝගෙම. මොකද මේ වෙලාව නහස්ති කරන්න එපා. මේ අනිත් එක මට අද දාන්න බැරි වුණා. ඔයාලගේ නම් දැන් Zoom එක log වෙද්දී අනිවාර්යයෙන්ම වගේ නම දීලා එන්න. හරිද? හරි ඊළඟ එකට අපි යමු. හරි. ඊට පස්සේ අපි වැදගත් මේවා මෙහෙමයි. මේවා කතා කරන්න ගියොත් දවස් ගාණක් යනවා. මේක වෙනම මම ඕන රෙකෝඩින් වෙනින් එකක් දාලා දාන්නම් ප්‍රැක්ටිකල් ටික. ප්‍රැක්ටිකල් කියන්නේ මේකේ අර කොටස් නම් කරන්න. ඒ වගේම විභාගයට වාට පේපර් එකට අර දෙවන පත්‍රයට දැන් ප්‍රධාන ඉලක්කය මේකනේ. දැන් මේව කරන්න ගියොත් සති ගාණක් ඇදෙනවා. බලන්න මම මෙතන සර්ච් එකේ ගිහිල්ලා x කියලා ගහුවම පස්සේ ඔන්න එනවා Excel එක. මම blank worksheet එකක් ගන්නවා. මොකද ගන්නෙ blank worksheet එකක් ගත්තා වොන්න. ඔයාලට පේනවා කොටු ගොඩාක් තියෙනවා. මෙන්න මෙතන zoom කරගන්නම්. ඉන්න zoom කරගත්තා. දැන් ඔයාලට පේන දේවල් ටිකක් තියෙනව නේද? මට පේන දේවල් ටිකක් තියෙනවා. හරි. එහෙනම් අපි වැඩිට යමු. එතකොට ඔන්න බලා ගන්න හොඳට දැන් Excel එකේ අපි දැනන් ඉන්න ඕනේ විශේෂම කාරණා ටිකක් තියෙනවා. මේ ටික අපි දැනන් ඉන්නේ නැතුව මොනවා දැනන් හිටියත් වැඩක් නැහැ. ලේසි කාරණා ටික. ඔයාලට පේනව නේද ඔය Excel එකේ තියෙනවා මොනවාද? row කිහිපයක්. අපිට row column කියන එක අනිවාර්යෙන් දැනගන්න ඕන. දැන් හිතන්නකෝ මෙහෙම දැන් මම කොහොම පෙන්නන්නම්. ඔතන තියෙනෝනේ 1 2 3 4 5 කියලා. දැන් අපි ඔය කොටු වලට කියනවා සෙල් කියලා. මොනවද කියන්නේ? සෙල්. නැත්නම් කෝෂ කියනවා. දැන් හරි ඉගෙන ගන්න සෙල් නැත්නම් කෝෂ. එතකොට ඔය 1 2 3 4 5 7 8 කියලා දාලා තියෙනෝනේ. දැන් ඒ පැත්තට ඒ කියන්නේ අපි තන්නකෝ ඔයාලට මම මේක ඇඳිනම පේනවද දන්නේ නැහැ. ඒක පොඩ්ඩක් පෙන්නන්නම්කෝ. ඉස්සෙල්ලා එතනින් බලාගමුකෝ අපි. බලා ගන්න. මෙහෙම. දැන් හිතන්න මේ තියෙන්නේ Excel sheet එකක්. හරි පේන විදිහට කියලා හිතනවා. ඉර නම් කෙලින් නැහැ. එතකොට ඔයාලට පේනවා මෙහෙම එකක්. මෙතන තියෙනවා A B C D E F. ඒ විදිහට යනවා. ඊට පස්සේ 1 2 3 4 5 6 7 විදිහට යනවා. Excel එක කොහොමද තියෙන්නේ? එතකොට මෙන්න මේකේ අපි එකකට කියනවා කෝෂයක් කියලා. මොකද කියන්නේ කෝෂයක් නැත්නම් සෙල් එකක්. ඒක ඔයා දන්නවා. ඊට අමතරව අපි දැනන් ගන්න කාරණාවක් තියෙනවා හැමෝම පටලව ගන්න. දැන් මට කියන්න බලන්න කවුරු හරි මෙන්න මේ පැත්තට තියෙන්නේ. ඔයාලා නිශ්ශබ්ද වෙන්න එපා කියන්න. මේ පැත්තට ඉන්නේ මොකද්ද? තියෙන්නේ මොකද්ද? මේ පැත්තට තියෙන්නේ මොනවද? මේක 2 3. මේ පැත්තට මොනවද තියෙන්නේ? ඉක්මනින් කියන්න. කියන්නකෝ කලල කියන්නකෝ. ඉන්නව නේද කලල? කියන්නකෝ. මැසේජ් දාන්න එපා. කියන්න ඔහොම. හැමෝටම ඇහෙන්න. මොනවද? රෝ තියෙන්නේ. හරියට හරි. මේ පැත්තට තියෙන්නේ මොනවාද? රෝ. නැත්තම් අපි කියනවා ඒතර පේලෙද තීරුද? ඔන්න ප්‍රශ්නයක්. මේ පැත්තට තියෙන්නේ දැන් මම සරල උදාහරණයක් ගන්නම් මෙහෙම. මම වෙනද හැමදාම ගන්න උදාහරණේ. මේ උදේ රැස්වීම කියලා හිතන්න. ප්‍රින්සිපල්, නියෝජ්‍ය විදුහල්පති ඔන්න ටිකක් ඉන්නවා. පැහැදිලිද? එන්නේ ගුරුවරු ටික ඉන්නවා ඉස්සරහා. උඹලට මොකක් කියලාද බයින්න උදේ පාන්දර? පේලීඩ ඉඳපන් කියනනේ කියන්නේ. එතකොට උඹලා ඉන්න ඕනේ කොහොමද? පේලීඩ ඉඳපන් කිව්වොත් ඉන්න ඕනේ මෙහෙම නේද? මේ මොනවාද එන? මෙහෙමනේ ඉන්න ඕනේ. එහෙනම් මෙන්න මේව ඇවිල්ලා මොනවාද? පේලි. පැහැදිලිද? එතකොට හරි නෝ පටලවා ගන්න එපා. එකක් මතක තියාගන්න. මේ ඉන්න ප්‍රින්සිපල් නියෝජ්‍ය විද්‍යාපති ගුරුවරු සෙට් එක. එතකොට ඔයාලට කියනවා පේලිට ඉඳපන් කියලා. එතකොට ඔයාලා ඉන්නේ මේ අතර ඉන්නේ නේ. මෙහෙම උගනලා ඉන්නේ. වෙනින් පැත්තක් බලන් ඉන්නේ නැහැනේ. එතකොට ඔයා මතක තියාගන්න මෙහෙම තමයි පේලි තියෙන්නේ.
ඊට පස්සේ මෙන්න මේ අතර තියෙන්නේ මේ ABCD වලින් අපි නම් කරනව මොනවාද? පේලි මේවා තීරු. නැත්නම් කොලම්ස්. පැහැදිලිද? දැන් ඔන්න ඕක අඳුර ගන්න ඕනේ. මොකද සූත්‍ර හදන්න අරවා මේව හැම එකටම කෝෂ ලිපින අඳුර ගන්න හැම එකටම මේක අදාළ වෙනවා. අර වඩ මතකද? අපිට කරදරකාරී එකක් ඉන්නවා. මම ඒක ලේසි වෙන්නවා ආට කියා දෙනවා. ගොඩක් අයට බැරි අර ඩොලර් සයින් එකත් එක්ක තියෙන්නේ. ඒක දැනගන්න ඕක ඔතන පැහැදිලි වෙන්න නම් පළවෙනි දේ මෙන්න මේ දැනගෙන ඉන්න ඕනේ. මොකද්ද? තීරු සහ පේලි මොනවාද කියලා. පැහැදිලිද? ඕක දන්නේ නැතුව මේ වැඩේ කරන්න බෑ. ඔන්න පළවෙනි දේ. මේක අයන් නිදම් කියා දෙනවා කිව්වනේ. ඕනේ දේ අයන් නිදම් කියා දෙනවා. එහෙනම් අහගෙන ඉන්න හොඳට. වෙනින් අවධාන වල නම් යන්න එපා දෙයියෝ. හරි. එතකොට අපි කිව්ව මේ හැම කෝෂයකටම නමක් ඇඩ්‍රස් එකක් තියෙනවා. නේම් එකක් තියෙනවා. ඒක අපි බලන්නේ කොහොමද? දැන් මේක මෙන්න මේ කෝෂය මොකක්ද කියලා අපි බලා ගන්නවා. ඒක බලන්නේ කොහොමද? මේ උඩින් තියෙන C. උඩින් C නම් ඒ කියන්නේ තීරුව තියෙන C. මේ පැත්තෙන් තියෙන 5. C 5. මෙතන F, මේ පැත්තෙන් F, මේ පැත්තෙන් 2. F2. ඒක සරලයි. හොඳේ. ඒක ඕන එක වලට දැනගන්න පුළුවන්. හරි. ඔන්න ඕක ඔයාගේ ඔළුවේ තියෙන්න ඕනේ. හරි. එතකොට කාට හරි මේක මතක නැත්නම් ඔහොම ඔයා ෂෝට් නෝට් එකක් ගහගෙන යන්න. මම ඔයාලට කියන්නේ නැහැ. ඉතින් මේ වෙලාවක් වෙන් කරන්නේ නැහැ. ඔහොම නිකන් ඔයා ඉන්න ගමන් වැඩේ කරන් යන්න. ඔයාගේ අතේ වැඩේ තියෙන්නේ. හරි. එතකොට අපි ඔහොම යමුකෝ අපි. හරි. ඊට පස්සේ ඔන්න බලන්න වැඩපතේ තීරු නම් කිරීම. ඔයා පොඩ්ඩක් බලන්න. ඒක මම පෙන්නන්නම් කොහොමම. හරි. වැඩපතක තීරු නම් කරන විදිය. හරි මේක බලමුකෝ අපි Excel එක ඕපන් කරන්නම්. දැන් මට කියන්න ඔතන පේලි නම් වෙලා තියෙන්නේ මොනාගෙන්ද? ඉලක්කම් වලින්. තීරු නම් වෙලා තියෙන්නේ මොනාගෙන්ද? ඉංග්‍රීසි අක්ෂර වලින්. ඕක නම් වෙන පිළිවෙලක් තියෙනවා. අපි පොඩ්ඩක් යමුකෝ කොහොම. ඔන්න ඔයාලට පේනවා ABCD වලින් නම්. දැන් ඔහොම ගිහිල්ලා ඕක යනවා කොතනද? මම මෙතන දිවුත් පේන්නේ A සිට Z දක්වා ඔක යනවා. කොහොමද යන්නේ? A සිට Z දක්වා යනවා. ඔන්න මැසේජ් එක ආවා. සාමාන්‍යයෙන් A සිට Z දක්වා තියෙනවා. ඔන්න මම දැන් යන්නම් හිමීට යමුකෝ අපි. ඔන්න ඔහොම තියෙනවා. ඔන්නම ගිහිල්ලා අන්න හරි අන්න ඉවර වෙන තැනක් ආවනේ. Z දක්වා තිබ්බා. ඊට පස්සේ කොහොමද තියෙන්නේ? අන්න ඊළඟට රටාව යන්නේ කොහොමද? A කොහොමද යන්නේ? A මම පොඩ්ඩක් වෙනි පෑනකින් ලියන්න. පේන පෑනකින් ලියන්න A Z දක්වා ගියා. ඊට පස්සේ කොහොමද තියෙන්නේ? A ඒක කොහොමද යන්නේ ඊට පස්සේ? ඔහොම ගිහිල්ලා ඊළඟට තියෙන කොහොමද? ඊළඟට තියෙනවා A B AC එහෙම යනවා. ඊට පස්සේ ඔහොම ගිහිල්ලා ඕක ඉවර වෙන්නේ කොතනින්ද? A Z ගෙන් ඉවර වෙනවා. ඔහොම ගිහිල්ලා මොකද්ද ඉවර වෙන්නේ? ඔන්න බලමු. A Z ගෙන් ඉවර වෙනවා. A Z ගෙන් ඉවර වෙනවා. ඔන්න දැක්කා? A Z ගෙන් ඉවර වුණා. ඊට පස්සේ මොකද පටන් ගත්තේ? ඔහොම ගිහිල්ලා ඊට පස්සේ මොකක්ද තියෙන්නේ? ඔතන පේනවාට BA යනවා. මොකද යන්නේ? BA ගිහිල්ලා ඊට පස්සේ මොකද වෙන්නේ? BA ගෙන් පස්සේ B ඊට පස්සේ BC ඔහොම ගිහිල්ලා අන්තිමට BZ දක්වා යනවා. ඔහොම ගිහිල්ලා තමයි ඉස්සරහට යන්නේ. පැහැදිලිද? ඔන්න ඔය රටාව තමයි පෙන්නලා තියෙන්නේ. මෙන්න මේකේ. හරි. ඔයාලට ඇහෙනව නේද මාව? පොඩ්ඩක් කියන්න නැත්නම් මම නිකන් මෙතන කියවනවා වෙනවා තනි. ඇහෙනව නේද? ඔව් හරි. හරි. ඔයාලට තේරෙනවා කියලා හිතනවා. තේරුණාද වැඩි? යන රටාව? තේරෙනව නේද? හරි. ඔන්න ඕක තමයි මෙතනින් පැහැදිලි කරලා තියෙන්නේ. කොහොමද? ඔන්න තියෙනවා ඔන්න ඔතනම ABC ඔහොම ගිහලා Z දක්වා යනවා. ඊට පස්සේ යන්නේ මොකද්ද? ඔන්න මම පෙන්වනවා ඔයාලට පැහැදිලිව කොහොමද AA AB ඒ රටාව යනවා. ඊට පස්සේ B නෝ ගිහලා BZ දක්වා යනවා. ආදි වශයෙන් ඕක දැන් ඉවරයක් නෑ. ඔහොම ඉවරක් තියෙනවා. ආදි වශයෙන් යනවා. ඕක නිකන් සරලව මතක තියාගන්න විභාගෙට එන්නත් පුළුවන් නොඑන්නත් පුළුවන් අපිට කියන්න බෑනේ. මම මේ සරලව අපි දැනග ගන්න ඕන දේවල් තියෙනවනේ. ඒ හින්දා ඒවා ලේසි. ඕක කටපාඩම් කරන්න දෙන්නේ රටාව පොඩ්ඩක් දැනගන්න කොහොමද යන්නේ කියලා. හරි.
එතකොට ඔන්න ඕක අපි දැනගත්තා දැන්. ඕනනම් මම අවසාන දක්වා ගිහිල්ලා පෙන්නන්නම් මේකේ. අවසාන දක්වා අපි යන්කෝ. අවසාන මොකද්ද? XFD වාගේ පොතේවත් නැහැම FXD. ඔන්න යටින් අවසානට යමුද අපි? ඔන්න. පේනවනේ? අවසාන කොයිද කියලා? හරි. එතකොට අපිට මේක ලොකු ප්‍රමාණයක් තියෙනවා අපිට මේක පාවිච්චි කරන්න අවස්ථාව දීලා Excel එකේ වාගේ තීරු පේලි වෙන් වෙලා පෙන්නනව නේද හොඳට? පේලිය හොඳට පෙන්නනව නේද? කොට කොට ඒ ටික හොඳට පෙන්නනව නේද? මගේ අවුට්පුට් එක පොඩ්ඩක් වෙනස්ව පෙන්නන්න. ඒකයි මම බැලුවේ. හරි. ඒක තේරුණා නේද ඔයාලට? හරි. ඊට පස්සේ මෙන්න නම් කළාම තියෙනවා පේලි මොනවාද? තීරු මොනවාද? ඔයා ඒක අනිවාර්යෙන් දැනන් ඉන්න ඕනේ. අනිවාර්යයෙන්ම. ඊට පස්සේ සාමාන්‍යයෙන් අපි ඔය Excel වල මේ තියෙනවා version. ඒ කියන්නේ අපි WhatsApp එකේ හිතන්නකෝ ඕක අලුතින් එක එක අප්ඩේට් වෙනවනේ. ඒ වගේම තමයි දැන් Microsoft Excel එකේ 2003 එක තියෙනවා, 2007 තියෙනවා, 2010 තියෙනවා. දැන් ඕවා ඇහෙන්නේ නැල්ලු. නන්දු නිට. ඇහෙනව නේද? ඒකනේ ඔයාගේ පොඩි අවුලක් වෙන්නේ නැති. පොඩ්ඩක් බලන්න. හරි. එතකොට බලන්න මේ මොකද්ද? ඒතකොට Excel එකෙත් එක එක අප්ඩේට් කියන්නේ අලුත් වල දාලා දැන් 2010 ඔය පාවිච්චි කරන්නවත් නැහැ. මේ පරණ සිලබස් නේ තියෙන්නේ. එතකොට දැන් 2024 ඒවා අලුත් ඒවා ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඕවගේ තියෙන පේලි ප්‍රමාණය, තීරු ප්‍රමාණය දල වශයෙන් පොඩ්ඩක් බලා ගන්න. එහෙම ලොකුවට එන්නේ නැහැ. හරි. එතකොට සක්‍රිය කෝෂය ඇක්ටිව් සෙල් එක කියන්නේ දැන් ඔන්න බලන්නකෝ. මේකේ ඇක්ටිව් සෙල් එක මොකද්ද? D4 සිලෙක්ට් වෙලා තියෙන සෙල් එක. පැහැදිලි සරලයි. ඇක්ටිව් සෙල් එක D4. එතකොට මේක මොකද්ද කියන්නේ කවුරු හරි ඉක්මනින් වැඩි වෙලා ගන්න බෑ. ප්‍රශ්නයක් අහුවොත්. කවුද නන්දුනිගේ මේකද මයික් එකත් ඔන් වෙලා නැහැ. ඔහොම කියලා දාන්න. මොකද්ද? හරි. F7 කියලා කියනවා. හරි. very good. ඊට පස්සේ ඔන්න අපි සරල දේවල් ඉක්මනින් යමු. හරි. මම කීබෝඩ් එකක් කොහොම ගත්තා. එතකොට කීබෝඩ් එකේ ඉස්සල්ලාම තියෙනවා arrow key. arrow key කියන්නේ මේ ඊතල තියෙන keys තියෙනවනේ මේ. ඊතල. මෙහෙට දාන්න. ඊතල තියෙන ඒවා. එතකොට මේවට කියනවා arrow key කියලා. අපි arrow key වලින් සරල දෙයක් වෙන්නේ මම පොඩ්ඩක් full screen දාන්න බෑ. මොකද හේතුව මට කොහොම ඉක්මනින් යන්න ඕනේ Excel එකට. arrow key මම ඔතනින් පොඩ්ඩක් එහෙම පෙන්නන්නම්. ඉස්සෙල්ලා පෙන්නේ මම ඊතල වලින් තමයි අපි සෙල් එකකින් සෙල් එකකට මාරු වෙන්න පුළුවන්. ඒ හිතන්න දැන් මම සෙල් එකක් සිලෙක්ට් කරා. හරි සෙල් එකක් ඔන්න සිලෙක්ට් කරා. ඊට පස්සේ මම මේ arrow key වල ඊතල වලින් තමයි යන්නේ එහා මෙහා. පැහැදිලිද? මේ සෙල් එකේ මාරු වෙන්නේ ඊතල වලින්. නැත්නම් arrow keys වලින්. ඊට පස්සේ අපි ඊළඟ එක යමු. ඊළඟට තියෙනවා මොකද්ද? control එකයි arrow key එකයි. බලන්න. control එකයි arrow key එකයි දැම්මම වෙන අදාළ දිශාවට දත්ත ඇතුළත් පරාසෙහි අන්තය වෙත ගමන් කරයි. අන්තය කියන්නේ අවසානයේ දක්වා යනවා. ඒ කියන්නේ අර අදාළ දිශාවට අදාළ හොඳේ දත්ත පරාසයේ අපි දන්නකො ඒක පොඩ්ඩක් මෙහෙම කරන්න වෙනවා. අදාළ දත්ත පරාසය මම මේ බොරු ඩේටා ටිකක් නැත්නම් මම කලින් හදපු එකක් ගන්නම් ඔයාලට. හරි. මේ කියමුකෝ. දැන් මගේ දැන් සිලෙක්ට් කරලා තියෙන name කියලා මම ටයිප් කරලා තියෙන සෙල් එක තමයි සිලෙක්ට් කරලා තියෙන්නේ. මම කරන්නේ මොකද්ද? මේ control එකත් එක්ක keyboard එකේ තියෙනවා control කියලා key එකක්. පොඩ්ඩක් බලමු. තියෙනවා key දෙපැත්තම තියෙනවා. මෙන්න control කියලා key එකක්. මේ පැත්තට පෙන්වන්න ඕන. මේ තියෙන යටම තියෙන control කියලා key එකක්. ඒ control key එක ඔබාගෙන මම arrow key එකේ ඊතලය මෙන්න මේ පැත්තට. ඊතලය මගේ දකුණු අත පැත්තේ ඊතලය මම ක්ලික් කරනවා. මොන පැත්තේ? දකුණු අත. බත් කන අත පැත්ත. මොකද වෙන්නේ? එක පාටම දැන් අපි එකින් එක ගියොත් දැන් එක මෙහෙමනේ සාමාන්‍ය arrow key එක මම එබුවොත් වෙන්නේ name එකේ ඉඳන් එකපාරක් එබුවොත් සිංහල එකට යනවා. සිංහල එකෙන් ඉංග්‍රීසි වලට යනවා. අතන වෙන්නේ control එකත් එක්ක එබුවොත් වෙන්නේ මොකද? එක අර දත්ත පරාසයේ අන්තය
දැන් මේ දත්ත පරාසයේ අන්තය මොකද්ද? දැන් name කියන row එකේ අන්තය තමයි average කියන එක. එතන නැවතිලා තියෙන්නේ. අන්න එතන දක්වාම යනවා. පැහැදිලිද වැඩි? තේරුණා? එලකිරිද? හරි. ඊට පස්සේ මම ඔන්න දැන් ඉන්නේ කොහෙද? F1 නැත්නම් average කියන එකේ. ඒකේ දත්ත පරාසයේ අන්තය මොකද්ද? මම බලමු ඔන්න යට පැත්තට. control key එකත් ඔබාගෙන යට පැත්තට දාන්න. එහෙනම් දත්ත තියෙන එකේ අවසාන එක 62.33333 තියෙන එක තමයි අවසාන දත්ත තියෙන තැන. එහෙනම් අපි හොඳට මතක තියාගන්න control එකයි e තලයෙන්ුයි වෙන්නේ. control එකයි arrow key එකෙන් වෙන්නේ අදාළ දිශාවේ දත්ත තියෙන අවසාන තැනට. අවසාන අන්තයට යන එක තමයි වෙන්නේ. පැහැදිලිද? කියන්න බලන්න. තේරුණාද? පොඩ්ඩක් කියන්න. ෆීඩ්බැක් එකක් ඕනේ ඔයාලගේ. දැන් 10 11යි. අපි යන වැඩේට බහිමු. හරි. ඔයාලට තේරුණා නේද දෙවෙනි එක? ඔන්න arrow keys වලින් කිව්වා සෙල් එකකින් සෙල් එක මාරු වෙන්න පුළුවන්. control එකයි arrow key එකයි බොත් වෙන්නේ ඒ දිශාවට අදාළ අන්තයට යන එක. ඊට පස්සේ අපි ඊළඟ එකට යමු. ඒකේ තියෙනවා මොකද්ද? home එක. ඒ කියන්නේ සක්‍රීය කෝෂයේ පිහිටි පේළියේ සක්‍රීය කෝෂයේ පිහිටි පේළියේ ඒ තීරුව වෙත ගමන් කරයි. ඔක කිව්වට තේරෙන්නේ නැහැ. ඔයා හිතන්නකෝ දැන් මම ඉන්නේ මොකද්ද දැන් active cell එක මොකද්ද? active cell එක තමයි F5 කියන එක. එතකොට එන්නේ ඒ තීරුවේ ඒ වෙත තමයි යන්නේ. එතකොට කොතනද යන්න ඕනේ මොකක් කියන කතාවත් එක්ක? කියන කතාවත් එක්ක යන්න ඕනේ කාවින්ද කියන තැනට නේද? පොඩ්ඩක් බලමුකෝ. මම කරන්නේ මොකද්ද? මොකද්ද බලන්න ඕනේ අපි? එතන කිව්වා home කියන එක. මම home කියන බටන් එක ඔබලා බලන්න keyboard එකේ තියෙනවා home කියලා බටන්. sorry. දැන් 7 කියන එක වැටෙන්නේ මම පොඩ්ඩක් වෙනස් කරන්න. number lock දාලා තමයි home කියන එක ඔබන්න ඕනේ ලැප් එකේ. දැන් මොකද උනේ? එක පාටම ආව නේද? ඒ පේලියට අදාළ ඒ කියන තීරුවට. පැහැදිලිද කතාව? දැන් මම තව එකක් කරලා පෙන්නන්නම්. දැන් active cell එක තමයි F9 කියන එක. දැන් ඔයා දන්න කොතනද දෙන්න ඕනේ මේක? කොතනද දෙන්න ඕනේ? ඒ 9ට එන්න ඕනේ number of present student කියන තැන තමයි එන්න ඕනේ. මම ආවන්න home button එක එපුවා. දැක්කද? පැහැදිලිද? අවුලක් නැද්ද? හරි. අපි හිමීට යමු මේක තේරුම් අරගෙන. ඊට පස්සේ ඊළඟට තියෙන්නේ control එකයි home එකයි. control එකයි home එකයි ඔයගොල්ලෝ බලමු එතන කියන ඒ කෝෂයේ වෙත ගමන් A1 කෝෂයේ වෙත ගමන් කරයි. ඔව්. දැන් ඉන්නේ කොහෙද අපි F10 එකේ. මම කරන්නේ control එකත් ඔබාගෙන home button එක ඔබනවා. එතකොට කොහේ හිටියත් මොන පැත්ත මොන තූත්ති කුඩි හිටියත් කොහෙටද යන්නේ? A1 කියන සෙල් එකට යනවා. එතකොට ඒ මොකෙන්ද අපි කරේ? control එකයි home එකයි. ඊට පස්සේ control එකයි end එකයි. ඒකේ මොකද කියන්නේ? දත්ත ඇතුළත් පරාසයෙහි දකුණු පස පහළ කෝෂයේ වෙත ගමන් කරයි. දත්ත ඇතුළත් පරාසයේ දකුණු පස දකුණු පැත්තේ මොනවාද? පහළ කෝෂයේ වෙත ගමන් කරයි. බලන්න මේක තේරෙන්නේ නැහැනේ. බලමු කල්ලම් බලමු. නිකන් මොකටද අමාරු වෙන්නේ එක. control එකයි end එකයි. දැන් මම ඉන්නේ name කියන එකේ control එකයි end එකයි ඔබනවා. බලමුකෝ. මොකද උනේ? ඒ දත්ත පරාසයේ අවසානට යන්නේ. සරලව කිව්වොත්. දැන් ඔය කතාවෙන් තේරුන්නේ නැහැ නේ මට. දැන් හිතන්න දැන් මම මේක ඕකේ කිව්වා. දැන් මේකේ දත්ත පරාසයේ අවසානේ මොකද්ද මේ වගුවේ? මෙතන F කොහෙද? F10 එකනේ. ඒ කොහේ හිටියත් ඔන්න ඔතනටයි යන්නේ. පැහැදිලිද? ඒ ටේබල් එකේ මම දත්ත දාලා තියෙන එකේ අවසාන සෙල් එකට. අවසානම සෙල් එකට තමයි යන්නේ. මොකෙන්ද? control එකයි end එකයි. ඊට පස්සේ මොකක්ද තිබ්බේ? ඊට පස්සේ තිබ්බා page up page down. page up එකෙන් වෙන්නේ දැන් අපිට සාමාන්‍ය මේ පල්ලයට ගන්න පුළුවන්. දැන් arrow keys වලින් ගන්න පුළුවන්. පල්ලයට ගන්න පුළුවන්. ඒතර එක එකනේ යන්නේ. ඉක්මනින් යන්න ඕන නම් අපිට මොනවාද? page up page down පාවිච්චි කරන්න පුළුවන්. මම දැන් කරන්නේ මොකද්ද? page down. දැක්කද යට යනවා ඉක්මනින්. ඊට පස්සේ මම මේක page up. වඩා ඉක්මනින් අපිට ඔන්න page up page down එක තෝරගන්න පුළුවන්. හරි. එහෙනම් ඉක්මනින් බලාගමු. ඔන්න arrow key වලින් මතකද වෙච්ච කතාව arrow key වලින් උනේ මොනවාද? අදාළ දිශාවට වමට දකුණට පහළට කොහෙට හරි ඒ එක් කෝෂයකින් කෝෂයකට ගමන් කරනවා. එක කෝෂයකින් තවත් කෝෂයකට. ඊට පස්සේ control plus arrow key. control එකයි arrow key එකයි කියත් මොකද වෙන්නේ? අදාළ දිශාවේ දත්ත තියෙන දිශාවනේ. sorry. අදාළ දිශාවේ අන්තිම දත්තේ තියෙන සෙල් එක දක්වා යනවා. අවසාන එක දක්වා යනවා. home එකෙන් මොකද උනේ? home එකෙන් උනේ සක්‍රීය කෝෂයේ. ඒ කියන්නේ අපි එන්නකෝ F10 නම් අපි ඉන්නේ සක්‍රීය කෝෂය. කොහොකටද යන්නේ? ක්‍රවලට යනවා. ඒ කියන්නේ ඒ තීරුවේ 10ට යනවා. ඒ තීරුවට යන එක තමයි වෙන්නේ. පැහැදිලිද? මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔහොම අහන්න. ප්‍රශ්න තියාගෙන යන්න එපා. කිසි ප්‍රශ්නයක් නැහැ. අහන්න නැත්තම් ඔයාලට සමහරක් කෙනෙක්ට එක විදිහට තේරෙන්නේ. මම කියන කතාව. එතකොට මොන හරි උතන ගැටලුවක් තියෙනවා නම් කෙනින්ම අහන්න මොකක්ද කියන්නේ අපි ඒක විසඳගෙන යමු. ආයි විසඳන්න කාලයක් නැහැ. මොකද හේතුව විභාගෙන් පස්සේ අනේ මේක MCQ මේක ආවේ අර මාවේ කාවයි මාව කියලා කතා කරලා වැඩක් නැහැ නේ. දැම්ම අපි විසඳගෙන යමු. හරි. අපි ඊළඟට යමු. ඊට පස්සේ මොනවාද? අපි control එකයි home එකයි. control එකයි home එකේ මොකද? Excel sheet එකේ A1 කෝෂයට ගමන් කරනවා. ඊට පස්සේ control එකයි end එකෙන් වෙන්නේ දත්ත ඇතුළත් පරාසයේ මොනවාද? අවසාන දකුණු පස අවසානයකට යනවා සෙල් එකට. page up එකෙන් වැඩපත තීරුවක් ඉහළට යනවා. page down එකෙන් පහළට යනවා.
ඒක සරලව මතක තියාගන්න ලියන්න මේවා ලියන්න එන්නේ නැහැ. ඔය ඇරෝ කීස් වලින් කුමක් වේද? හෝම් කීස් වලින් මොකක් වේද? එහෙම ආන්නේ නැහැ. ඔය ඉරි ගහන එකක් හරි තෝරන්න හරි ආවෝ වගේ එක තමයි එන්නේ. තේරුන්නේ නැහැ. හා හොඳයි. මොකද තේරුන්නේ නැත්තේ මට පොඩ්ඩක් කොහොම කියන්නකෝ. ඔක්කොම දෙකක්ද? කොහොම දාන්න? මොකද තේරුන්නේ නැත්තේ? ඉක්මනින් දාමුද? මොන කීයකද තේරුන්නේ නැත්තේ? අවසාන ටික. අවසාන ටික කියන්නේ කොතනින් මෙහාට? පොඩ්ඩක් මට කියන්න හෝම් එක තේරුණාද? හෝම් එක ඕකේ. හා හරි. කන්ට්‍රෝල් එක හෝම් ඒක කන්ට්‍රෝල් එක හෝම් එක තේරුන්නේ නැත්තේ? මට පැහැදිලිව ඔයාලා මයික් එක ඔන් කරලා කියන්න. අවුලක් නැහැ. ටයිප් කරගෙන ඉන්න ඕනේ. කන්ට්‍රෝල් එක හෝම් එක තේරුන්නේ නැහැ. ඉක්මනින් කියන්නකෝ. හරි. ඉන්නකෝ. නැත්නම් ප්‍රශ්න තියාගෙන යන්න හොඳ නැහැ. ආයි පොඩ්ඩක් කියලා දෙන්න. ඉක්මනින් කියලා දෙන්න. හරි. එතකොට ඊළඟට බලන්න මම දැන් කියා දෙන්නේ මොකද්ද මෙන්න මේකද. එකින් එක මම දැන් කියා දෙන්නේ කන්ට්‍රෝල් එක හෝම් එකයි. ඒක සරලයිනේ කන්ට්‍රෝල් එක හෝම් එකෙන් වෙන්නේ. හරි සරල කාරණාවක්. දැන් මම ඉන්නේ කොහෙද? දැන් ඉන්නේ F කීයද 9. කන්ට්‍රෝල් එකයි හෝම් එකයි බෝ කොහෙද යන්නේ? කන්ට්‍රෝල් එකයි හෝම් එකයි. මුල් එකට යන්නේ. A1 එකට යන්නේ. තේරුණාද? ඒක ඉතින් සරලයි. කන්ට්‍රෝල් එක හෝම් එකයි බෝ A1 කෝෂයට යන්නේ. ඊට පස්සේ මොකක්ද තියෙන්නේ මට මතක නැහැ. කියන්න බලන්න. ඊට පස්සේ කන්ට්‍රෝල් එකයි end එකයි. දැන් හිතන්නකෝ මෙහෙම මම කන්ට්‍රෝල් දැන් හිතන්න මෙහෙම සරලව හිතන්නකෝ. මේ වගුවේ දැන් මෙතන හිතන්නකෝ. මම පොඩ්ඩක් ඉන්න. මේ වගුවේ බලන්නකෝ. මේ ටේබල් එකේ අවසාන එක මොකද්ද? අවසාන එක මොකද්ද? දැන් මම පොඩි දත්ත ටිකක් දාන්නම්කෝ. දැන් ඔක්කොගෙම දත්ත තියෙනවා කියලා හිතන්න. මේ ෆුල් පුරවලා තියෙන එක. ෆුල්ම පුරවලා තියෙන එක. ඔයා හිතන්න මේකේ අවසාන එක මොකද්ද? කියන්නකෝ. උත්තර දෙන්න. අර දැන් තේරුම් නැහැ කියපේ කෙනා උත්තර දෙනවා හොඳයි. අනේ ඉක්මන් කරමු නේද අපි. කාලේ වටිනවා මාර විදිහට. ඔයාගෙත් වටින කාලේ මගෙත් වටින කාලේ. මයික් එක ඔන් කරා කිව්වා. සටකාලා කිව්වා. ඔහොම නම් බෑ දැන් මේක කරන් යන්න. ඔයාලා මට තියාගන්න දැන් අපි දැන් මම මෙතන තනියෙන් ඉන්නේ. ඔයාලගේ පැත්තෙන් සහයෝගය අනිවාර්යෙන් තියෙන්න ඕනේ. දන්නේ නැති මිනිස්සු නෙවෙයි කතා කරන්නේ. නැත්තම් මට හිතන්නේ එක්කෝ නැහැ. මට කියන්න සොනිරු ඉන්නව නේද? සොනිරු කියන්නකෝ මට මයික් ඔන් කරා කිව්වා. හරි? එතකොට කියන්න අවසානික මොකද්ද? අවසානික මොකද්ද? සොනිරු. ඔය කියන්නේ. හරියට හරි. මොනවාද? F7. එතකොට බලන්නකෝ කන්ට්‍රෝල් එකයි end එකෙන් වෙන්නේ මොකද්ද? බලන්න දැන් ඉන්නේ මොකේද අපි? දැන් ඉන්නේ මම රවිදු කියන එකේ. නැත්තම් A3. මම කන්ට්‍රෝල් එකයි end එකයි එපුවම වෙන්නේ මොකද්ද? end එක end. මොකද අවසාන දක්වා යනවා. තේරුණාද? දැන් මේකේ අවසානයේ F10 එක. මේකෙත් නෑ මේකේ F7. පැහැදිලිද? කන්ට්‍රෝල් එකේ end එකයි ඒක. අවුලක් නැද්ද? තේරුණාද වැඩි? ඊට පස්සේ ඊළඟ එක මෙන්න යමු. page up. ඊට පස්සේ තියෙන මොකද? page up එක. page up එක නම් තේරෙනවද? දැන් page keyboard එකේ තියෙනවා page up කියලා එකක්. key එකක්. මම page up එකේ එපුවම මොකද වෙන්නේ? page up හොඳේ. page up. තේරුණා. තේරුණා. හොඳයි. එතකොට බලන්න දැන් මම keyboard එකේ මේ arrow keys වලින් ඊතල වලින් සරලව කිව්වොත් ඊතල වලින් උඩට පහළට යවන්න පුළුවන්. එතකොට එකින් එක යන්නේ. page up එකෙන් වෙන්නේ මොන බලන්න? page up එකෙන් මේ page down හොඳේ. page down එකෙන් වෙන්නේ ඉක්මනින් යටට යන එක. දැන් මේ සාමාන්‍යවට පේන දැන් ඉන්නේ B180 වෙන්නේ. මම එකක් එබේ ගාන කොහෙද යන්නේ? B191ට යනවා. ඒ කියන්නේ මේක ඉක්මනින් යනවා. page දැන් ඔය down එකේ හොඳේ page down එකේ මම ඔබන්නේ page up එකේ උඩට යනවා. cell එකේ ඒ කියන්නේ cell එකෙන් cell එක උඩට යනවා. ඔයාලට පේනවා දැන් මම ඔන්න දැන් ඉන්නේ මොකේද? B4. පැහැදිලි නේද ඔයාලට පැහැදිලි කරන්නේ? ආන්නකො දැන් මම ඔන්න active cell එක මොකද්ද? B4. මම page down එකේ එපුව ගමන් B4 ඉඳන් යනවා B15ට. තේරුණාද? අර ඉක්මනින් පල්ලෙහාට යන්න උඩට යන්න එක පාවිච්චි කරන්න. simple. මම හිතන තේරුණා කියලා. තේරුම් නැත්නම් පස්සේ හරි ආන්න. ඊට පස්සේ කෝෂ ලිපිනේ දැන් ඔයා දන්නවා කෝෂ ලිපිනයක් හොයාගන්න විදිය මම කියා දුන්නා. අපි ඒ සක්‍රිය කෝෂේ නැත්නම් ඇක්ටිව් සෙල් එකේ උඩින් තියෙන ඉංග්‍රීසි අක්ෂරයයි එහා පැත්තෙන් තියෙන නැත්නම් පේලි වල තියෙන ඉලක්කමයි එකතු වෙලා තමයි නාම කොටුව නැත්නම් නේම් බොක්ස් එකට නම වැටෙන්නේ. හරි. ඊට පස්සේ ඔන්න වැදගත් මේක. මම ඒක පැහැදිලි කරන්නම්. මේකත් හොඳට අහගන්න. තේරුණාද? මේකත් හරිය වැදගත්. ඔයාලා පොඩ්ඩක් කතා කරමු නේද? තේරුණාද? කියන්නකෝ. මම පොඩ්ඩක් වතුරක් බීලා එන්න. කියන්නකෝ. පොඩ්ඩක් කැම් එක ඔන් කරමුද? බලන්නත් ආසයිනේ වල මුණුදේ. කැමරා ඔන් කරමු නේ. හැමෝම කැමරා ඔන් කරන්න බලන්න. නැත්නම් ඉන්නවද නැද්ද දන්නෙත් නැහැ. ෆෝන් එක විතරක් දන්නේ නැහැ. ගොඩක් සතුටුයි ඉන්න අය ගැන. මේව තමයි අපි මේ කාලේ තමයි මහන්සියලා වැඩ කරන්න ඕනේ. ආයේ වෙනින් කාලයක් නැහැ. මොකද හේතුව මහන්සියලා වැඩ කරොත් තමයි තේරුණා. හරි. මහන්සියලා වැඩ කරොත් තමයි ඔයාට ලස්සන ප්‍රතිඵල ටිකක් බලා ගන්න පුළුවන් ලබන අවුරුදු වෙද්දී. මොකද රිසාර්ට් එනවා. එතකොට ඇත්තටම මට ගොඩක් සතුටුයි
සර් මට ඒකක් තියෙනවා කියන්න අහන්න ලැබීමල් ලොකු සතුටක්. එතකොට ඔයාටත් ඒක ලොකු සතුටක්. එතකොට ඒ මං කිව්වා මේ යන විදිහට ඔයා උනන්දුවෙන් වැඩේ කරන් ගියොත් ඔයා ඉන්නේ දැන් W එකේ වුණත් ඒකට යන එක මහ ලොකු වැඩක් නෙවෙයි. ඔයාගේ උනන්දුව පමණයි අත්‍යවශ්‍යම. ඒ හින්දා කැපවීමෙන් වැඩේ කරන්න මං හිතනවා ඔයාලා ඒක හොඳට කරයි කියලා හිතනවා. පැහැදිලිද කොහොම හරි? දැන් නැත්තම් මම මේ නිදි මරාගෙන කරන වැඩේත් තේරුමක් නැතුව යනවා. හරි. අපි එහෙනම් පාඩමට යමු. හරි. චාල්ස් නම් පේනවා. චාල්ස් කුමාරයා නම් දැක්කා. අනිත් අය නම් පේන්නේ නැහැ. හරි. අපි බලමු. මම පොඩ්ඩක් මේ පැත්තේ ලියන්න. මේ පැත්ත පේනෝනේ. හරි. හරි. බලන්න. මෙතන මෙහෙම කරමු. දැන් අපිට කෝෂ පරාස ඉගෙන ගන්න තියෙනවා. දැන් හිතන්න මෙහෙම මම මෙතන ලියන්නම්. හරි. දැන් හිතන්න මේ ඇවිල්ලා A2. එයි මේ පැත්තේ A මේ පැත්තේ 2. පැහැදිලි. ඒක තේරුණා. මේ ඇවිල්ලා B2. ඊට පස්සේ මේ ඇවිල්ලා C2. D2. ඔයාලට තේරෙනවද? මෙන්න මෙහෙම යද්දි ඔන්න පැරද කෝෂයක් මේ අතට යනකොට මොනවද වෙනස් වෙන්නේ? දැන් මේ දැන් ටච් කරගන්න ඕනේ. මොනවද වෙනස් වෙන්නේ? වෙනස් වෙන්නේ මොනවද කියන්න? වෙනස් වෙන්නේ ඉන්ද්‍රීසි අකුරු. පැහැදිලිද? අපි ඔන්න යටට ගිහිල්ලා බලමුකෝ. ඔන්න යටට යනවා. මම මෙතන යන්නම්. B3. මොකද මේ පැත්තේ B4 B5. පැහැදිලිද? එහෙනම් යටට යන්න මොනවද වෙනස් වෙන්නේ? ඉලක්කම්. ඒක පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. හරි. අපි එළියට බහිමු. හරි. අහගන්නකෝ. දැන් මට කියන්න තියෙන්නේ මෙච්චරයි. දැන් මට ඕනේ මෙන්න මේ මෙතන A2 ඉඳන් D2 දක්වා සූත්‍ර හදනකොට උමනා වෙනවා කෝෂ පරාසය තෝරන්න. හොඳද? එතකොට කෝෂ පරාසයක් තෝරන්න පුළුවන් ආකාර කිහිපයක් තියෙනවා. බලන්න මට මේක මෙහෙම තෝරන්නත් පුළුවන්. ඔන්න බලන්නකෝ. A2 කමාවක් B2 කමාවක් C2 කමාවක් D2. පැහැදිලිද? ඔහොම තෝරන්නත් පුළුවන්. එහෙම නැතුව ඔය සෙට් එකම තෝරන්න පුළුවන්. මට දැන් නම් කියන්නේ සූත්‍රයක් දානකොට අපිට මෙන්න මේ කෝෂ නම් ටික දාන්න එනවා. දාන්න එනකොට මේ දාන්න පුළුවන් ආකාර ටික කියන්නේ. මෙහෙමත් පෙන්වන්න පුළුවන් අපිට. ඊට පස්සේ අපිට පුළුවන් ආරම්භය සහ අවසානයේ විතරක් දාන්න. කොහොමද? ආරම්භය සහ අවසානයේ. එතකොට දාන්නේ A2. මොකද ගොඩාක් තිබ්බොත් ඔහොම යන්න ගොඩාක් තිබ්බොත් ඔක්කොම දාන්න වෙනවනේ. එතකොට අපි කරන්නේ A2 ආරම්භක කෝෂය දැම්මා. ඊට පස්සේ මෙන්න මේ 32 දැම්මා. ඊට පස්සේ D2 අවසානයේක දැම්මා. පැහැදිලිද? ඔහොම දාන්නත් පුළුවන්. හැබැයි මෙන්න මේ 32යි මෙන්න මේක අතර වෙනසක් තියෙනවා. ඔයා හිතමු මෙන්න ආරම්භ 1 කමාවක් D2 කියලා දැම්මා. එතකොට ඒක හරියන්නේ නැහැ. එතකොට පරාසයක් නෙමෙයි තේරුනේ. A2 එක සහ D2 එක විතරයි. ඒ දෙක විතරයි. ඒක අපි උදාහරණයක් කරනකොටම තව පැහැදිලි වෙයි. ඒක පැහැදිලි වුණාද? කියන්නකො. පැහැදිලි නැති කෙනෙක් ඉන්නවනේ ඉක්මනින් කියන්න. වැඩේ කොට දාගන්න. කෝෂ පරාසය තේරුම් නැති අය. කියන්න බලන්න ඉක්මනින්. කියන්න මයික් එක ඔන් කරා කිව්වා. තේරුණායි කියන්න බලන්න ඉක්මනින්. තේරුණායි. ප්‍රතිචාරණ හරි මදි. තේරුණා. හරි. අර මේකක්වත් දාන්න ලයික් එකක්වත් දාන්න. දැනගන්න පුළුවන්. නැත්නම් හොල්මන් ඩේ කරගන්නවා. අවුලක් නැහැ වගේ. තේරුණා. හරි. තේරුණ නැත්නම් කියන්න. හරි. ඔන්න ඔය පරාසය තෝරා ගැනීම අපි දැනගන්නම ඕනේ. හරි. එහෙනම් හරි. සුපිරි වගේ තේල්ලා තියෙනවා. ඔන්න ඔය මෙහෙමයි. මේ හැම පාඩමක්ම හැදිලා තියෙන චූටි කොටස් වලින්.
ඊට පස්සේ මේක සංකීර්ණ තත්ත්වයට යන්නේ. දැන් අපිට මේ චූටි දේවල් බැරි වුණොත් තමයි අපිට ප්‍රශ්නයකට උත්තර ලියා ගන්න බැරි වෙන්නේ. ඒ හින්දා මේ චූටි දේවල් ටික අනිවාර්යෙන් දැනගන්න ඕන. පැහැදිලිද? එතකොට මේ පොඩි දෙයක් තියෙන්නේ. ওই පොඩි දේ අනිවාර්යෙන් තේරුම් ගන්න ඕන. හරි. ඊට පස්සේ අපි යමු ඉන්න කෝෂ පරාසය උලන් නැතුව ඇති. තව එකක් තෝරන්න ඕන. මෙන්න මෙහෙම හිතමුකෝ. මේකත් පොඩ්ඩක් කියා දෙන්න. මෙහෙම එකක්. පොඩ්ඩක් දැන් මේක හරි. මම ඔන්න මෙහෙම බලන්න. මම මිනි පාටිකෙන් ලියන්න. මේක ඇවිල්ලා D5. මේක ඇවිල්ලා E5. මේක ඇවිල්ලා F5. පැහැදිලිව පේනව නේද? ඊට පස්සේ යට එක D6 E6 sorry. හරිනේ. E6 F6. ඔන්න ඔහොම පරාසයක් හිතන්නකො. මට ඕනේ මෙන්න මේ පරාසය තෝරන්න. තේරෙනවද? මෙන්න මේ ටික තෝරන්න ඕනේ. එතකොට තෝරන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. අර විදිහටම D5 කමාවක් E5 කමාවක් F5 කමාවක් D6 කමාවක් E6 කමාවක් F5 විදිහට පුළුවන්. පැහැදිලිද? මම මෙතන ලියන්නම්. මට පුළුවන් D5 කමාවක් E5 කමාවක් F5 කමාවක් E6 කමාවක් පේනවද මෙතනට? පේනවනේ. ඊට පස්සේ හරිනේ එකක් මග හැරුණානේ. D එක මග හැරුණා. D6 කමාවක් E6 කමාවක් F5 කමාවක්. කොහොම දාන්නත් පුළුවන්. ඊට අමතරව අපිට පුළුවන් කොහොමද උත්තරේ දාලා තිබ්බා ආරම්භය සහ දැන් ආරම්භය මෙතන අවසානයේ මෙතන. අන්න මේ විදිහට දාන්න පුළුවන්. කළම් බලමු අපි. හොඳයි. හරි. හරි. මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. පැහැදිලි නේද? අපි ඊළඟ එකට යමු හොම්මම. සූත්‍ර කරනකොට සූත්‍ර වලදී මම ආයෙ නැවත ඔක පොඩ්ඩක් මතක් කරනවා සූත්‍ර යද්දී. හරි ඊට පස්සේ සූත්‍ර වලට යමු අපි. හරි. අපි සූත්‍ර වලට යමු. මම මේ අත්‍යවශ්‍ය දේවල් විතරමයි කතා කරන්නේ. තව දේවල් තියෙනවා මම පස්සේ කතා කරන්නම්. හරි. බලන්න සූත්‍රයක් අපි සාමාන්‍යයෙන් ඔතන ඔයාලට පේනවා නාම තීරුවට එහා පැත්තේ සූත්‍ර තීරුව තියෙනවා. අපි ඇතුළත් කරන සූත්‍රයක් සාමාන්‍යයෙන් අපි ඔන්න ඔතන සූත්‍ර තීරුවේ අන්තර්ගත වෙනවා. මෙන්න මේ සූත්‍ර තීරුව. එතකොට අපි කියන සූත්‍ර තීරුව කියන ওই සූත්‍රයක් තමයි තියෙන්නේ. මම සූත්‍රයක් හදන විදිහ කියන්නම්. ඉස්සෙල්ලා හිතන්නකෝ මෙහෙම. Excel එකටම යන්න. මම මෙතන 50 කියලා ගහනවා. පේන්නේ 50 150. ඔන්න දැන් A2 එකේ තියෙනවා 50 කියලා B2 එකේ තියෙනවා 150 කියලා. මට එකතු කරගන්න ඕනේ. මේ හොඳ. එතකොට ඔන්න හොඳට මතක තියාගන්න ඕනම ශ්‍රිතයක් ඕනම සූත්‍රයක් ආරම්භ වෙන්නේ සමාන ලකුණෙන්. ඒක මතක තියාගන්න. සමාන ලකුණෙන් විතරමයි පටන් ගන්න. සමාන ලකුණෙන් පටන් ගන්නෙ. ඊට පස්සේ සමාන ලකුණ දැම්මා. දැන් මට තියෙන්නේ මේ කෝස් එක එකතු කරන්න. ඔන්න දැන් මේ එකතු කරන තව ක්‍රම තියෙනවා මේ ආරම්භය හොඳේ. මේ විදිහට මේ ඇවිල්ලා සූත්‍රයක් පාවිච්චි කරන්න නැතුව කෝෂ ලිපින පමණක් පාවිච්චි කරලා මම හදන ක්‍රමයක් මේ කියන්නේ. ඔන්න මම මොකද A2 මේකේ සිම්පල් කැපිටල් ප්‍රශ්නයක් නැහැ. A2 ඊට පස්සේ මට ඕන කමාව දාන්නත් පුළුවන්.
නැත්නම් පරාසයක් දාන්න පුළුවන්. A2 sorry මෙතන එහෙම දාන්නේ නැහැ. මෙතන සූත්‍රය පාවිච්චි වෙන්නේ නැහනේ. ඒ හින්දා කමා දාලා දාන්න බෑ. මෙතන දාන්න වෙනවා මොනවාද වෙන්න ඕනේ එක. එකතු වෙන්න ඕනේ මෙතන. ඒ හින්දා ප්ලස් දාන්න වෙනවා. ඊට පස්සේ B2 එන්ටර් කරා. දැක්කද? ඔය ඇවිල්ලා සාමාන්‍ය සූත්‍රය කියන්නේ අපිට උතන වෙනම සූත්‍රයක් පාවිච්චි කරලා මතකනේ සම් කියලා සූත්‍රයක් තියෙනවා. සූත්‍ර පාවිච්චි කරන්නේ මෙතන කෝෂ ලිපින පමණක් පාවිච්චි කරලා තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. ඒතර බෙදන්න, ಗುಣ කරන්න ඕනම දෙයක් අපිට කරන්න පුළුවන්. එතකොට සූත්‍ර ලිවීම සඳහා භාවිත කරන ලබන ගණිතමය මෙහෙයුම් ටිකක් තියෙනවා. ඔය තියෙන එකතු කිරීම, අඩු කිරීම, ಗುಣ කිරීම, බෙදීම, බලය වගේ දේවල් අපිට කරන්න පුළුවන්. ඒක මතක තියාගන්න. ඊට පස්සේ මේක අපි දන්නවා ගණිතෙත් ඉගෙන ගන්නවා. අපි සූත්‍ර සුල කරන පීවර ටිකක් තියෙනවා නේ. ඔයා ඒක දන්නවා. වරහන්, ඊට පස්සේ දෙවෙනියාට අපි බල, ඊට පස්සේ තුන්වෙනියාට ගුණ කිරීම, බෙදීම, එකතු කිරීම, අඩු කිරීම වශයෙන් තමයි පහළට සුල කරගෙන යන්නේ. එතකොට දැන් මේවා කරන්න ලොකු වෙලාවක් නැහැ. ඔයාට වෙනම මට ඉල්ලීමක් තියෙනවා නම් දැන් ඊළඟ දවසේ දැන් මට දැන් කියන්න දැන් මොකටක් ඔය දැන් උඩ සමහරක් ඒවා කියන් ගියේ නෑනේ. ඔයාට ඕනි කවුරු හරි ඉන්නවා නම් මේ ටික පුළුවන් නම් මතක් කරන්න කියලා මතක් කිරීමක් කරන්න දැන් ඊළඟ දවසේ කරනකොට ඊට කලින් මට දාලා තියන්න. එතකොට මම ඊට මතක් කරන්න මම කිය මම මේ අද කතා කරන්නේ අත්‍යවශ්‍ය දේවල් පමණයි. මොකද දැන් මේ ඇවිල්ලා මේ ගණිතමය ක්‍රියා මේව ඉතින් ඔයා ගණිතය පන්ති යනවනේ නේ. පැය ගණක් තියෙන පන්ති යනවනේ. එතකොට ඔයා සාමාන්‍ය දේවල් මම ඉඳලා ඒ ටික අර අත්‍යවශ්‍ය දේවල් ටික විතරයි මතක් කරන්නේ. හරි ඊට පස්සේ අපි මේ තියෙන්නේ මම මේක කියා දෙන්න. මේ තියෙන්නේත් ඒ වගේම එකක්. ඔන්න සූත්‍ර ලියන්න පුළුවන් ආකාර ටිකක්. වා හිතන්න මෙහෙම මම Excel එකක් අපි බලමු. අපි දන්නවා දැන් ගණිත මතත් යනෝනේ සාමාන්‍යයෙන් ඍජු කෝණාශ්‍රයක පරිමිතිය හොයන ආකාර දෙකක් තියෙනවා. දෙකක් නෙමෙයි තුනක් තියෙනවා. අපිට කරන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා. එක්කෝ අපිට පුළුවන් මෙහෙම දිගයි පළලයි එකතු කරලා දෙකෙන් ගුණ කරන්න පුළුවන්. පැහැදිලිද? ඒක ඔයා පාඩම් කරන්න ඕනේ නැහැ. හැබැයි දැනගත්තා නම් දැනගන්න ඕනේ කොහොමද ඉතින් ඕනේ වෙනවනේ. ඊට අමතරව අපිට පුළුවන් මෙහෙම කරන්න. දිග දෙපාරක් එකතු කරලා ඊට පස්සේ පළල දෙපාරක් එකතු කරනවා. ඒ දෙකම එකතු කරනවා ඊට පස්සේ. ඒකත් හරි. ඊට පස්සේ ඕනනම් පුළුවන් අපිට මෙහෙම දිග ගුණ කරනවා දෙකෙන් එකතු කරනවා පළල එකතු කරනවා පළල ගුණ කරනවා දෙකෙන්. කතාව තේරුණාද දන්නේ නැහැ. පැහැදිලි දැන් මේ මෙතන දීලා තියෙන්නේ එහෙමනේ. පේනවද ඔයාලට? දැන් අපි බලමුකෝ. කල්ලම් බලමුකෝ. කල්ලම් බලමු. මොකද ඒක කියවෙන්නේ නේ. කල්ලම් බලමුකෝ අපි. මම එකක් හදාගත්තා. හරි. මම මෙහෙම කරන්නම්. දිග දෙන්නම් අපි 50ක් විදියට පළල දෙන්නම් 20ක් විදියට දෙන්නම්. ඊට පස්සේ පරිමිතිය හොයන්න නම් දැන් මට ඕනේ සූත්‍ර කිහිපයක් තියෙනවා. මම පොඩ්ඩක් මේක හරි. සූත්‍ර කිහිපයක් තියෙනවා සමානයි මට කරන්න පුළුවන් මෙහෙම. ඕකම කරන්න පුළුවන් කොහමද? කොහමද? A2 එක. මෙන්න මේක A2 එක එකතු කරන්න ඕනේ ආපහු A2ට. පැහැදිලිද? මේ කියන කතාව තේරෙනවා ඇති. A2 දෙපාරක් එකතු කරනවා. ආයෙ එකතු කරනවා මොනවාද? පළල දෙපාරක් එකතු කරනවා. තේරුණාද වැඩි? අවුලක් නැද්ද? කියන්න ඉක්මනින්. ඇත්තටම ඔයා දන්නවනේ මේ පරිමාවක් හොයන විදිය නේ? හරිද ඒක? අවුලක් නැද්ද? අවුලක් නැහැ. තේරුණා. හරි. ඊට පස්සේ මම එන්ටර් කරනවා. ඔන්න ගානක් ආවා. පැහැදිලිද? ඔන්න ඕකම හොයන්න පුළුවන් තව මෙහෙම. සමානයි මට පුළුවන් මෙහෙම කරන්න. දැන් අපි ඉස්සල කරේ එකතු කරානේ ඔක්කොමනේ. ඔක්කොම එකතු කිරීමක් කරේ. මට කරන්න පුළුවන් මෙහෙම. A2 එක ගුණ කරනවා දෙකෙන්. පැහැදිලිද? ඊට පස්සේ ඒක එකතු කරනවා ආයෙ මොකටද? B2 ගුණ කරනවා පව
කීයෙන්ද? දෙකෙන්. පැහැදිලිද වැඩි? තේරුණාද? අවුලක් නැහැ. තේරෙන්නේ නැත්නම් කියන්න කෙලින්ම ඊට පස්සේ සමානයි. තව ක්‍රමයක් මම පාවිච්චි කරනවා මෙහෙම. මට පුළුවන් මෙහෙම. වරහණුත් පාවිච්චි කරන්න. මෙන්න මේ A2 එකතු කරනවා. ඒ කියන්නේ පළ දිග එකතු කරනවා පළලට. තේරුණාද වැඩි? ಗುಣ කරනවා දෙකෙන්. දැක්කද? ඔක්කොම සූත්‍ර එක සමානයි. දෙන්න පුළුවන් ආකාර තමයි තියෙන්නේ. පැහැදිලිද? තේරුණා කියලා හිතනවා. හරි. ඕක තමයි ඔන්න ඔතනින් පැහැදිලි කරලා තියෙන්නේ. වර්ගඵලය හොයන්න තියෙන එකයිනේ තියෙන්නේ. අපිට වෙන්නේ මොනවද වර්ගඵලය හොයන්න තියෙන ක්‍රම එකයි. කොහොමද? A2 ගුණ කරනවා B2 ගේ. අන්න වරද්දක් කරා. මොකද්ද වැරද්ද කියන්න බලන්න. කාටද කියන්න පුළුවන් මේ වැරද්ද? වරදක් වුණා. හැබැයි වරදක් කළා සිතක ඉන්න ඔය කියන්න බලන්න මොකද්ද වුණ වැරද්ද? උත්තරයක් ආවේ නැහැ. කාටද කියන්න පුළුවන්? මයික් ඔන් කරා කිව්වා. ආන්න රයිට්. very good. සමාන ලකුණ දාලා නැහැ. වරදීනේ එතකොට. මොකද සූත්‍රයක් මෙතන වෙන්නේ නැහැ. පැහැදිලිද වැඩි? හරි. එහෙනම් මම හිතනවා මේක පැහැදිලි වෙන්නේ නැති කියලා සරලව කියා දුන්නා. හරි. ඊට පස්සේ ඊළඟ එකට යමු. ඔන්න දැක්කනේ මෙතන මේ විදිහට සූත්‍ර ලියන්න බෑ. සමාන ලකුණේ තමයි පටන් ගන්න. ඒක තමයි කියලා තියෙන්නේ. හරි. මෙතනත් තියෙන ওই කතා ටිකම තමයි. හරි. හරි මෙතනින් එහාට අතිම විශේෂයි ඉන්න හොඳට අහගන්න. අපි Excel වල පාවිච්චි වෙන සූත්‍ර කිහිපයක් තියෙනවා. පැහැදිලිද? එතකොට එක සූත්‍රයක් තමයි sum. සමාන ලකුණේ පටන් ගන්න sum. එතකොට sum කියන එක පාවිච්චි කරන්නේ එකතුවක්. කිසියම් එකතුවක් ගන්න අපි sum කියන එක පාවිච්චි කරනවා. ඊට පස්සේ තව තියෙනවා average සූත්‍රය. average එක කරන්නේ අපි දන්නවා. අපි දන්නකො මෙහෙම දෙයක්. මම උදාහරණයක් කියන්නම්. ඔයාලගේ සාමාන්‍ය ලකුණක් දෙනවා විභාගෙට. දෙනවනේ. එතකොට ඒ දෙන්නේ කොහොමද? ඔයාගේ විෂයන් 9ක් තියෙනවා. මුළු එකතුවක් හම්බ වෙනවා. ඒක දෙන්නේ කොහොමද? මුළු එකතුව විෂයන් 9න් බෙදුවම එනවාට average එකක්. හොඳයි. අන්නේ average එක ගන්න පාවිච්චි කරන සාමාන්‍ය අගයක් ගන්න පාවිච්චි කරන සූත්‍රය. ඊට පස්සේ තව උපරිම අගයක් ගන්න max සූත්‍රය maximum. ඊට පස්සේ min සූත්‍රය පාවිච්චි වෙනවා. ඊට පස්සේ තව count කියන සූත්‍රය පාවිච්චි වෙනවා. ඊට පස්සේ ඊට අමතර count ගොඩක් අයට බෑ. මෙන්න මේ මෙතන a අකුරක් එකතු වෙනවා. count. හරි counter කියන එක. පැහැදිලිද? ඔන්න ඔය සූත්‍ර ටික තමයි අපි කතා කරන්න තියෙන්නේ. අපි උදාහරණයකින්ම කතා කරමු. ඔය සූත්‍ර ටික එකම එක උදාහරණයකින් වැඩේ ගොඩ දාගමු. හරි. බලමුකෝ. යමු. නැති ටික අයින් කරමු. එකත් අයින් කරමුකෝ. කොමයි මොනවානේ? හරි මෙන්න මේක තමයි ඕනේ. හරි අහගන්න හොඳට. මම data ටික ක්ලියර් කරන්න. මම මේ කලින් පන්ති ගන්නපු එකම මම මේ ටික අයින් කරන්නම්. ඒකේ data ටික සූත්‍ර ටික දාලා. හරි. මෙතන ඔයාලට පේනවා ටේබල් එකක් තියෙනවා. නම් තියෙනවා නුලාන් රවිඳු වන නම් ටිකක්. ඊට පස්සේ නුලාන් සිංහල වලට කට්ටි පෙන්ලා ඉංග්‍රීසි වලට තියෙනවා 85ක් ICT වලට 25යි හරිම දුර්වලයි. මම හිතන්නේ ලහිරසයක නෙමෙයි පන්ති යන්නේ. ඒකයි දුර්වල. ඊට පස්සේ ටෝටල් එක අපිට ගන්න ඕනේ මුළු එකතුව. ඊට පස්සේ ඇවරේජ් එකක් ගන්න අපි නෝ සාමාන්‍ය අගයක්. අපි බලමු නුලාන්ගේ ටෝටල් එක අරන් බලමු. දැන් නුලාන්ගේ ටෝටල් එක ගන්න ඕන නම් දැන් මෙතනට තමයි ගන්න ඕනේ. එතනට තමයි අපි සූත්‍රය අතුල් කරන්නේ. සමාන ලකුණෙන් පටන් ගන්නෙ සූත්‍රයක්. එතකොට දාන්නවා එකතුවක්. එකතුවක් ගන්න පාවිච්චි කරන්නේ සම් කියන සූත්‍රය. මතක තියාගන්න එකතුවක් ගන්න ටෝටල් කියන සූත්‍රයක් නැහැ. ගොඩක් පේපර්ස් වලට ඇවිල්ලා තිනවා.
ටෝටල් කියලා සූත්‍රයක් නැහැ. එන්න තියෙන්නේ සම් කියන සූත්‍රය. හරි මම සම් කියන සූත්‍රය ගහගත්තා. ඊට පස්සේ වරහාන ඇරියා. ඊට පස්සේ දැන් අපිට මෙතන එකතුව ගන්න නම් සිංහල වල ලකුණුයි ඉංග්‍රීසි වල ලකුණුයි ICT වල ලකුණුයි ගන්න ඕනේ. එතකොට ඒකේ තියෙන කෝෂ පරාසය අපිට දක්වන්න වෙනවා. එතකොට ඔයාලට පේනවා දැන් මම පොඩ්ඩක් පෙන්නන්නම් මෙහෙම මෙන්න මේක. දැන් මෙතන තියෙන ලකුණු එතන නෙමෙයි මෙන්න මේක. මෙතනින් පටන් ගන්න. ඒ කියන්නේ B2. B2 ඉඳන් අවසන් වෙන්නේ කොතනින්ද? මම තිත් දෙකක් තිබ්බා. D2 වෙනකම්. ඔය පරාසය එන්නේ. එහෙනම් මම මේ පරාසය තේරුවා වරාණ වැහුවා. එන්ටර් කරා. ඔන්න යාගේ ටෝටල් එක ආවා. ඊට පස්සේ අපිට දැන් ඇවරේජ් එකට කලින් මෙතන පොඩි දෙයක් කියන්න. දැන් සාමාන්‍ය අපි තනෝ ළමයි 500ක් ඉන්න තැනක් කියලා 400ක් හරි 500ක් හරි උතන ඉන්නවා කියලා හිතන්නකෝ. එතන ඔක්කොගම සූත්‍ර ගහ යන්න බෑනේ. ඒක එතකොට අපේ මේ software එකකින් පළකුත් නෑනේ මේ වැඩි. එතකොට අපිට මේ සූත්‍ර කොපි කරන්න පුළුවන්. මොකද කරන්නේ? කොපි කරන්න පුළුවන්. එතකොට බලන්න කොපි කරන්න කොහොමද? මෙන්න මෙතන දැන් මම ඇක්ටිව් සෙල් එක මේකනේ ඉස්සෙල්ලා සිලෙක්ට් කරගන්න. මේ යටම පේනවද වඩ චූටි කොටුවක් තියෙනවා. කොළ පාට. දැන් මගේ දැන් මවුස් එකේ කර්සර් එක මම මේ හොල්ලන්නේ. ඒක පොඩ්ඩක් ප්ලස් සලකුණ වගේ තියෙන්නේ. එතකොට මම ඒක ඕම හිමීට අරන් ගියා මොකද තියෙන්නේ? ඔයාලට පේනවා චූටි වෙනව නේද? අන්න එහෙම වුණාන් පස්සේ මවුස් එක වම් පැත්ත ක්ලික් කරගෙන මම මෙන්න මේ අදාළ තැනට වෙනකන් ඇදගෙන යනවා. පැහැදිලිද? අන්න එහෙම කරන්න පුළුවන්. ඕන්න මම මේ ටික ආයෙ අයින් කරන්නම්. තව ක්‍රමයක් තියෙනවා වැඩේට. මොකක්ද ක්‍රමය? මම මේ ටික ඔක්කොම අයින් කරමු අපි. මම මේ ටික අයින් කරනවා. තව පුළුවන් මේක රයිට් ක්ලික් කරලා කොපි කරගන්න. රයිට් ක්ලික් කරලා කොපි කරා ඊට පස්සේ මට මේවට දාන්න පුළුවන්. දැක්කද? ඒවට අනුව තමයි ඒකට සූත්‍රය හැදෙන්නේ. අර කොපි වෙන එකම තමයි වෙන්නේ. හැබැයි මේ අර අදන් ගියත් එකයි මෙහෙමත් එකයි. පැහැදිලිද? සර් පේන්නේ නෑනේ. මං ඉන්නවා. මම මෙහෙ ඉන්නේ. මම මෙතන ලැබ් එකේ හැපි. හරි? ඒ හින්දා මම මෙතන මේ වැඩේ කරන ගමන් තමයි මට කියා දෙන්නේ. හරි? පේන්නේ නැතුණාට වැඩි හිතන්න එපා. සද්ද එනවා. කටහඬ එනවනම් ඒ හුදුරෝ මේ. හරි ඔන්න මම පල්ලෙහාට අදින්නම්. මේ දෙකෙන්ම වෙන්නේ එකම කාරණාව කියන එක ඔයා ඔළුවේ තියාගන්න. එතකොට මෙහෙමයි. ඔතන අපිට වැදගත් දෙයක් තියෙනවා. ඔතන සූත්‍රය විතරක් නෙවෙයි අපිට වැදගත්. පැහැදිලිද? සූත්‍රය පමණක් නොවේ අපිට වැදගත්. මම පොඩ්ඩක් මෙතනින් ටයිප් කරන්නම්. මෙතනට අපි ගහපු සූත්‍රය මම සමාන ලකුණු නැතුව ගහන්නම්. මොකද සමාන ලකුණ ගැහුවොත් ඔතන මට පේන්නන්නේ නැහැ. පැහැදිලිද? මම ඔයාලට උත්සාහ කරන්නේ ඇවරේජ් එකේ සූත්‍රය ගහන්න නෙවෙයි. ටෝටල් එකට ගහපු සූත්‍රය මම ඇවරේජ් කියන තැන ගහනවා. මම පෙන්වන්න හදන්නේ මොකද්ද? සූත්‍රය වෙනස් වෙන විදිය. සූත්‍රය යටට කොපි වෙන විදිය මම පෙන්වන්න හදන්නේ. ඔන්න බලන්න. සමාන ලකුණු ගහන්න නැතුව දාන්න. මම මොකද කරේ? B2 B සම් ගැහුවා. මම ඒ කියන්නේ අර ඕන පරාසය විතරක් දාන්න. පරාසනේ වෙනස් වෙන්නේ. දැන් කොච්චර කොපි කරත් සමාන ලකුණ එහෙමම යටට කොපි වෙනවා. ඊට පස්සේ සම් එකත් එහෙමම කොපි වෙනවා. වෙනස් වෙන්නේ පරාසයනේ. මම පරාසය වෙනස් වෙන්නේද කියන්න. දැන් මෙතන තියෙන පරාසය තමයි මොකද්ද? B2. ඊට පස්සේ D2 නේ. ওই පරාසය. එතකොට මේ යටට යනකොට ඕක එයා ගන්නව කොහොමද? කියන්න බලන්න කවුරු හරි. යටට යනකොට සර් ඉවර වෙන්නේ කීයටද? කීයටද ඉවර කරන්න ඕනේ? සාමාන්‍ය මගේ ටයිම් එක තියන් ඉන්නේ මම 12. ප්‍රශ්නයක් නෑ නේද? හරි. එතකොට බලන්න මෙතන දැන් ඊළඟ එකට යනකොට මොනවද දන්නව වෙන්නේ? ඊළඟට යනකොට මොනවද? යටට යනකොට මොනවද වෙන්නේ? B3 යට යනවා මොන B3 D3 වෙනවා. මොකද හේතුව මේවට අනුරූපීව වෙනස් වෙනවා. දැන් උඩ එකේ ආවේ නුලාංගේ ලකුණුනේ. එතකොට එන්නේ B2 ඉඳන් D2 දක්වා යට පැහැදිලි ඒක. ඕක යටට සූත්‍රය කොපි වෙනකොට වෙන්නේ මොකද්ද? 206 ආවේ මොනවාද? B3 D3 වෙනවා. එතකොට යටට යනකොට ඊළඟ එකට කොහොමද වෙන්නේ? ඊළඟ ඔය 138ට ඇවිල්ලා තියෙන මොකද්ද? කෝෂය හැදිලා ඇත්තේ එතන. අපිට බැලුවොත් පෙන්නන ඕන බලමු ඕන බලමු ඕන ක්ලික් කරාම පෙන්නන ඕනේ. ඔයාලට පේනවද මේ D3 B3 D3 පැහැදිලි නේද? එතකොට ඔන්න යට එකට එන්නේ කොහොමද? එතකොට මම
ටයිප් කරන්න නැතුව ඉන්නා. යටේකට එනකොට ඉංග්‍රීසි අක්ෂර වෙනස් වෙන්නේ කොහොමද? B3 වෙනවා යටේකට යනකොට B4 වෙනවා. D3 එක D4 වෙනවා. ඊට පස්සේ යට 5 6 ඒ විදිහට යනවා. පැහැදිලිද? කීප කතාව. පොඩ්ඩක් කියන්න බලන්න. තේරුණාද? කියන්න ඉක්මනින්. තේරුණාද? ඔව් අවුලක් නෑ නේද? තේරුම් නැති කෙනෙක් ඉන්නවනම් කියන්න. හරි. එතකොට ඔන්න ඒ ටික කියා දුන්නා. මම මේ ටික අයින් කරගන්න. මම මෙතන පාඩ පෙන්නන්න විතරයි ඒක දැම්මේ. සූත්‍රය කොහොමද වෙනස් වෙන්නේ කියලා. අනිත් හැම එකකම සූත්‍ර නෙමෙයි කෝෂ පරාසය. හැම එකේම ওই විදිහට කෝෂ පරාසය වෙනස් වෙනවා. ඒක මතක තියාගන්න. දැන් මේක දැන් ඇවරේජ් එක ගන්න හදන්නේ. සුපුරුදු පරිදි සූත්‍රයක් ගන්නකොට සමාන ලකුණු ගැහුවා. එතකොට මෙතන ඇවරේජ් කියන සූත්‍රය මම ගත්තා. හරි. ඊට පස්සේ මෙතන කෝෂ පරාසය දානවා. අර කෝෂ පරාසයම තමයි. මොනවාද? සබ්ජෙක්ට් ටික දාන්න තියෙනවා. යා ඔටෝම ගන්නවා. එතකොට B2 ඉඳන් ඕන දැන් කමා දාලා කරමුකෝ. දැන් පරාසයක් නැතුව කමා දාලා. කමාවක් C2 කමාවක් D2. මොකද අර පරාසයක් විදිහට දාන්නත් පුළුවන් අපිට. ඔන්න දැම්මා. ඔන්න වරහට ඇව්වා එන්ටර් කරා. ඕකමත් අර විදිහටම ඇදගෙන පල්ලයට යන්න තියෙන. ඒතර කොපි වෙනවා. පැහැදිලි නේ? ප්‍රශ්නයක් නැහැ නේද? හරි. ඔන්න. දැන් ඒ දෙක ගැටලුවක් නැහැ නේද? ඊට පස්සේ ගැටලුවක් තියෙනවා නම් කියන්න. මම සමාන කරලා මැසේජ් දකින්නේ නැහැ. මයික් එක ඔන් කරලා කියන්න. තේරෙන්නේ නැත්නම් මම මේ නිල් පාට කොටුවේ දාන්න හදන්නේ සිංහල වලට අඩුවෙන්ම ගත්ත ගාන. වැඩියෙන්ම ගත්ත ගාන එතනට ගන්න. වැඩියෙන්ම ගත්ත ගාන නිල් පාට එකට දාන්න. එතකොට සමානයි මොකද්ද? max සූත්‍රයේ max. ඒතර ආරම්භක එක මොකද්ද? දැන් මෙතන අගයන් නැතු වුණා. මෙතන පරාසය ගන්න වෙනවා. අනිත් අයගේ අගයන් තියෙනවනේ. එයා ඇවිල්ලා නැතු වුණාට කරන්න දෙයක් නැහැ. එතන ඉඳන් ගන්න වෙන්නේ. එතකොට B2 දැන් එක්කෙනෙක්ගේ සිංහල වල බලන්න වෙන්නේ. සිංහල කියන සබ්ජෙක්ට් එකට වැඩියෙන්ම ගත්ත අය. B2 ඊට පස්සේ පරාසයක් විදිහට දාමු අපි. මොනවාද? B6 මම වහන්නම් එන්ටර් කරන්න. ඔන්න ආවා. දැන් මොනවද කරන්නේ? මම මේක ඇදගෙන යනවා මේ අතට. හරිද? ඒ අදාළ පැත්තට ඇදගෙන යන්න ඕනේ. එන්න දැන් එයා ගත්ත ඔටෝම. පේනවා සිංහල වලට වැඩිම 84, ඉංග්‍රීසි වලට වැඩිම 85, ICT වලට වැඩිම 98. පැහැදිලිද? අවුලක් නැහැ නේද? හරි. ඊට පස්සේ අවම ලකුණ මෙතනට ගන්නම් මම. ඒකට සමානයි මින් වරහන් ඇතුලේ දානවා කොහමද? අර පරාසයම තමයි. B2. මේ සිංහල වල අඩුම ලකුණ බලන්න හදන්නේ B2 ඊට පස්සේ B6. ඔන්න දැන් මේ පරාසය එන්ටර් කරා. හරි. තේරුණා? පොඩක් ඕනනම් මම පෙන්නන්නම් මේ මම මෙතනට දාන්නම්. ඔතන කෝෂ පරාසය වෙනස් වෙන විදිය. පොඩක් ඕන පෙන්නන්නම්. දැන් මෙතන තියෙන්නේ මොකද්ද? ඔන්න පැහැදිලි කරන්න ඕනේද ඒක? දැන් මෙතන තියෙන්නේ B2 නේ. B2 ඒතර මම මොකක් ලියලා පෙන්නන්නම්කෝ. දැන් මෙතන තියෙන්නේ හරි. එතන තියෙන්නේ මෙහෙම. බලන්නකෝ. දැන් මම ඉස්සෙල්ලා ලියා ගන්නම්. සූත්‍රය කොහොමද තියෙන්නේ? එහෙම ලිව්ව පේන්නේ නැතු වෙන්නේ. කොහොමද මම කියා දෙන්නේ ඒක ඔයාලට? ටයිප් කරන්නම් ඕන මෙහෙම කරමු. මේ යට එකේම ටයිප් කරන්නම්කෝ. B2 B6 නේ තියෙන්නේ. B2 B2 දෙක B6. එතකොට මෙහෙට යනකොට මොකද්ද වෙන්නේ? ඒක වෙනවා මොනවාද? ඒ පැත්තට යනකොට මම කිව්ව වෙනස් වෙන්නේ මොනවාද? ඒ පැත්තට කොපි අපි කියන්නේ මේ හරහාට කොපි වෙනකොට කොපි වෙන්නේ ඔයාලට පේන වෙනස් වෙන්නේ මොනවාද? පේරිද තීරුද? දැන් කියන්න බලන්න. වෙනස් වෙන්නේ මොනවාද? පේරිද තීරුද? කියන්න. පේරිද තීරුද? මොනවාද වෙනස් වෙන්නේ? කියන්න කවුරු හරි. තීරුනේ. තීරු වෙනස් වෙන්නේ. එතකොට තීරුවෙන් තීරුව යද්දී, ඒ කියන්නේ තීරුවෙන් තීරුව
යනකොට තීරු වල මොනවාද සරි ඊට කලින් කියන්නකො මට තීරු නම් වෙලා තියෙන මොනවාගෙන්ද තීරු නම් වෙලා තියෙන්නේ A B C D වලින්. එතකොට දැන් මේ ඉංග්‍රීසි අක්ෂර තමයි වෙනස් වෙන්නේ. එතකොට මෙහෙට යනකොට මොනවාද වෙන්නේ? මෙහෙට යනකොට C2 ඊට පස්සේ B sorry C6 එතකොට ඔයාලට පේනවා ඒ පැත්තට යන්න මොනවාද ඉලක්කම එහෙමමයි මොනවාද ඉංග්‍රීසි අක්ෂරය වෙනස් වෙනවා කියන එක ඔයාලට පැහැදිලි තේරුණාද වැඩි තේරුණානේ අර යටට කොපි වෙනකොට එන්නේ යටට කොපි වෙනකොට වෙනස් වෙන්නේ මොනවාද ඉලක්කම පැහැදිලිද එතකොට අපි තන්නකෝ කොහොමද මේ අතරේ යනකොට මට අතින් පෙන්නන්න මේ අතරේ යනකොට මොනවාද වෙනස් වෙන්නේ එතකොට එතන වැරදුනානේ යටට යන්න සූත්‍රය කොපි වෙනකොට මොනවාද වෙනස් වුනේ ස තීරු පේලි පැටලෙනවා හරි එතකොට පොඩ්ඩක් මෙහෙම හිතන්නකෝ විනාඩියක ඉන්නකෝ දැන් මෙහෙම හිතන්නකෝ යටට පැහැදිලිනේ ඒක මොනවාද නැත්නම් යටට කියමු අපි නැත්තම් ඊතර හරහාට කියමු ඔක පොඩ්ඩක් ඉන්නකෝ යටට යන්න මොනවාද වෙනස් වෙන්නේ කියන්නකෝ මට වෙනස් වෙන්නේ මොනවාද දැන් මෙතන බලන්නකෝ බලන්න E2 එක යට යනකොට E3 වෙනවා. එතකොට යන්න මොනවාද? ඉලක්කම වෙනස් වෙනවා. numbers වෙනස් වෙනවා. හරි very good. එතකොට අපි හරහාට යන්න මොනවාද වෙනස් වෙන්නේ? ඉංග්‍රීසි අක්ෂර. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. දැන් සිංහල එකේ B කියන එක අර විදිහට C වෙනවා. හැබැයි අපේ මොනවාද ඉලක්කම එහෙමම තියෙනවා. ඒක පැහැදිලි නැත්නම් කියන්න මම කියා දෙන්නම් ආයි නැවත. නැත්නම් මම බෝඩ් එකේ ඇඳලා හරි පෙන්නන්නම් ඔයාලට. ඔහොම කියනකොට වඩා මට ලේසියෙන් වැඩි ඒක. හොඳයි ඕනනම් ඒ ක්‍රමයේ පාවිච්චි කරන්න පුළුවන් ඔබ තේරෙන්නේ නැත්නම්. හරි. ඒක මම අයින් කරන්නම්. මම උඩ ඒකට අදාළව කිව්වේ. ඊට පස්සේ ඊළඟට අපිට තියෙන සූත්‍රය තමයි number of present student. ඒ කියන්නේ ආපු ළමයි ගන්න. පැහැදිලිද? අන්න ඒ වගේ ඒවාට පාවිච්චි කරන count. දැන් ඉදා ආපු ළමයි ගන්න විභාගෙට count වරහන් ඇතුලේ පරාසය අතනමයි. මෙතන නුලාංගේ ඉඳන් කවිෂ්ක දක්වා මෙතන වරහන වැව්වා. කීයක් එන්න ඕනේද? ළමයි කී දෙනෙක් ඇවිල්ලාද? නුලාණේ ඇවිල්ලා නැහැ. රවිඳු ඇවිල්ලා 1යි, කවිඳු ඇවිල්ලා 1යි, කාවින්ද ඇවිල්ලා 3යි, කවිෂ්ක ඇවිල්ලා 4යි. හරි. එතකොට ආයේ පන්ති කවද්ද කියලා අහලා තිනවා මම දිනේ කියන්නම් හරියට මට පුළුවන් වෙච්ච ගමන් මට ඊට පස්සේ ඔයාලට පුළුවන් නම් දැන් නිමාඩුවක් එනවනේ. පොයේ නිමාඩුවක් එනවා. තව නිමාඩු එක ළඟ නිමාඩු දෙයක් එනවනේ. මම ගෲප් එකට දාන්නම් වැඩිපුර පුළුවන් වෙලාව දාලා අපි කරමු. හොඳයි? මම දන්නවා බ්‍රහස්පතින්ද නම් ගොඩක් ඇඩ බෑ. බලමු ඔයාලා වැඩිපුර කට්ටියට පුළුවන් වෙලාව දාලා කරනවා මේ ළඟම දවසක. හරි. එතකොට දවල්ට බෑ. අපි බලමු. මම දාන්න එහෙම ඔයාලට පුළුවන් වෙලාවක් තමයි දාන්නේ. මොකද ඔයාලා වෙනුවෙන් වැඩේ කරන්නේ. එතකොට ඔයාලා පොඩ්ඩක් වැඩේ ඇඩ්ජස්ට් කරගන්න. මොකද පොඩි කැපකිරීමක් මේ දවසේ කරන්න වෙනවා. එතකොට ඔයාලට පුළුවන් වෙලාව මෙහෙමයි. මම ගෲප් එකට මොන හරි දෙයක් දැම්මොත් ඉක්මනින් දාන්න. මොකද හේතුව මට මම ඒක දාන්න මොකක් හරි අදහසක් ගන්න. ඒ හින්දා ඔයාලා සෙනිකව මොකක් හරි මම ටයිම් එකක් ඔයාලා සිලෙක්ට් කරන්න දාන්න පුළුවන්. ඒක ඉක්මනින් දාන්න. එතකොට මට හිතා ගන්න පුළුවන් ඔයාලට පුළුවන් ටයිම් එක. දැන් මම අදත් දැම්මනේ. අද දැම්මා ඔයාලට කීයද පුළුවන් ඇහුවා ගොඩක් අය ඒකට දාලා තිබ්බේ 9ට පුළුවන් කියලා. මම ඉතින් 9ට පටන් ගත්තා. 9ට පොඩ්ඩක් එහාම යවුණා. මොකද මේ වැඩ ටිකක් කරගෙන මම පොඩ්ඩක් එහාම යනවා. ඉතින් ඕපන් කළා පොඩ්ඩ එහාම යනවා. ඒක ගණන් ගන්න එපා. චුට්ටි වෙලාවක් එහාම වුණා. එතකොට ගොඩක් අය 9ට තමයි පටන් ගන්න පුළුවන් කිව්වේ. එතකොට ඒක ඔයාලගේ ගෲප් එකෙම තමයි මම බැලුවේ. ඔයාලා දාපු අපි තෝරන්න දැම්මා මම 9ටද 9:30ටද 10ටද පුළුවන් කියලා. එතකොට ඔයාලා පොඩ්ඩක් මම දැන් ඊළඟ දවසටත් එහෙම දානවා.
ඔයාලා ඉක්මනින් ඒකට පෙච්චාරයක් දක්වන්න ඕනේ. Google form එක පුරපු නැති අය Google form එක පුරවන්න ඕනේ. හරි. අපි යමු පාඩමට. හරි. ඔන්න count එක ගත්තා. ඒක count එකෙන් ඉන්නෝනේ කී දෙනෙක්ද ඉන්නෝනේ? ඇවිල්ලා තියෙන්නේ 4 දෙනයි. 4යි එන්න ඕනේ. ආවා නේද? එතකොට count එකෙන් ගණන් කරන්නේ මොනවාද? count එකෙන් ගණන් කරන්නේ ওই සෙල් වල කෝෂවල ඉලක්කම් තියෙනවා නම් අන්නේ ඉලක්කම් තියෙන කෝෂ විතරක් එයා ගණන් ගන්න. අනිත් ඒවා ගණන් ගන්නෑ. දැන් මෙතන ඉලක්කම් තියෙන ලකුණු ඇවිල්ලා නන්නේ ලකුණක් එන්නේ. ලකුණක් ඇවිල්ලා තියෙන ඒවා විතරයි එයා ගණන් ගන්න. ඒකයි count එකෙන් වෙන්නේ. එතකොට ඊළඟ එක බලමු counter එකෙන් මම ඒකක් කරලා පැහැදිලි කරන්න. සමානයි counter අපි අර විදිහටම ගමු. B2 B6 ඔන්න එන්න කරා. count එකෙන් ඔන්න බලන්න 5ක් ආවා. ඒ කියන්නේ number of student in class. ඒ කියන්නේ සම්පූර්ණ ළමයි ගානේ ඉන්න. නුරාන් ආවේ නැතුන තින්නවනේ පන්තියේ. එතකොට ඒ ඔක්කොම අදාළ වෙනවා. එතකොට ඒකෙන් මොකද්ද වෙන්නේ? count එකෙන් ගණන් කරන්නේ. ඒ සූත්‍රයෙන් ගණන් කරන්නේ. ඒ කෝෂයේ ඉලක්කම් හරි අක්ෂර හරි මොනවා තිබ්බත් එයා ඒව ගණන් ගන්නවා. ඒකනේ දැන් AB කියන්නේත් අක්ෂරය, AB කියන්නේ අක්ෂරනේ. ඒකත් එක්ක ගණන් කරන් තමයි ඔය යාර දාගෙන තියෙන්නේ උතන්ට. පැහැදිලිද කතාව? තේරෙනවද? count එකෙන් වෙන්නේ ඒ කෝෂවල ඉලක්කම් තියෙනවා නම් විතරයි යා count කරගන්නේ, ගණන් කරගන්නේ. මේකේ ඇවිල්ලා අන්න ඉලක්කම් තියෙන ගණන් කරනවා. එතකොට counter එකෙන් වෙන්නේ එහෙම නෑ යාගේ. එහෙම ભેදයක් නෑ. දෙගොල්ලම ගණන් ගන්න. තේරුණාද? අම්මා බයිනවලු කෙල්ලොන්ට මෙසේජ් දානවා කියලා. එහෙම තමයි ඉතින් අර කලින් කරපුවා අහුණාන් පස්සේ එහෙම ඔන්ලයින් ක්ලාස් එකකට එන chance එකක් නැති වෙනවා. ඒක ළමයිට බයිනවලු අම්මා. මොනා කරනවද දන්නේ නැහැ කියලා. අයියෙන් පොට්ටක් ඕක දාගෙන තියන්න. එතකොට ඇහෙනවනේ. හරි. ඔයාලට දැන් වැඩේ තේරෙන්නේ නැති කියලා හිතනවා. මේක තේරුණාද? ප්‍රශ්නයක් නැද්ද? හැමෝම දාන්නකෝ. හැමෝම ඉක්මනින්. තේරුණාද නැද්ද? මැසේජ් එකක් විදියට ඕනේ ඔයාලගේ. තේරුණා. රියැක්ට් එකක් හරි දාන්න. තේරෙලා වගේ ගොඩක් අය. හරි. තේ බිව්වද ඉතින් තේරෙන්නේ? ඉක්මනින්ම. හරි. හරි. අපි ඊළඟ එකට යමු ඉක්මනින්. ඔන්න දැන් ඔය සූත්‍ර ටික තියෙනවා. පොඩ්ඩක් බලන්න අච්චු පොත දිහා. ඒකේ ඔය විස්තර කොහොමද තියෙනවා. ඕනවටයි ඕනෙම එපෑව තියෙන. හැබැයි ඕන ටික විතරක් බලා ගන්න. මෙතන තියෙන කෝෂ දක්වන්න පුළුවන් විදිහි මම එකක් පෙන්නන්නම් මෙතන. අන්න එකක් පෙන්නන්නම්. දැන් තේරෙන්නේ නැහෙනේ. ඔයා හිතන්න මම වෙන එකක් ගන්නම්කෝ. මෙහෙම හිතන්න. ඔන්න සරලව පැහැදිලි කරන්නම්කෝ. මම අගයන් ටිකක් දාන් යන්න. 2 4 පොඩි අගයන් ටිකක් දාමු. ඒකට මතකත් හිටිනවනේ. හරි. මම මෙහෙම කරනවා. මම කරනවා මෙතන සමානයි සම් ඔයාලා උත්තරේ කියන්න ඕනේ. සමානයි සම් A1 කමාවක් C මම ඔන්න මෙහෙම දානවා. A1 කමාවක් C4 නැත්නම් C4 A1 කමාවක් C4 මොකක් එයිද උත්තරය? A1 කමාවක් C4
C4 C4 උත්තරේ මොකක් වෙයිද? කියන්නකෝ. කාටවත් බැරිද? A1 කමාවක් නැත්නම් A1 කමාවක් ඔව් හතරක් ආවා. හැමෝටම පේන්න දාලා තියන්නේ. හරි හරි. ඔව් එතකොට කමාවක් දැම්මොත් ඒ කෝෂ දෙක විතරයි. පැහැදිලිද? දැන් A1 C4. එහෙම දැම්මොත් ඒ කෝෂ දෙක විතරයි. පැහැදිලිද? එතකොට මොනවාද? හතර තමයි. මොකද මෙතන එන්නේ කොහමද? එන්නේ 2 2 ඒ කියන්නේ A1 එකේ තියෙන කෝෂයේ 2 කියනාගේ C4 එකේ තියෙන්නේ 2 කියනාගේ. එතකොට දෙකම 4යි. කවුද 5 කියලා දාන්නේ? රජින්ද නිදිමතේ ඉන්නේ. හරි. ඊට පස්සේ මම මෙහෙම දාන්නම්කෝ. ඩොක්. මෙහෙම දාන්න. මම දාන්නම් මෙහෙම. දැන් මේකේ මෙහෙම දානවා. කමාව වෙනුවට 32 දැම්මම මොකද වෙන්නේ? කමාව වෙන ඩොට් දෙක දැම්මොත්. කීයද ආගේ? කියන්න බලන්න කවුරු හරි. කීය එයිද? ඉක්මනින් කියන්න. 4 කමාව වෙනුවට ඩොට් එක දැම්මොත්. ඩොට් 2. විකාශ 4ද ශාසනන් නින්දි මතයද කොහෙද ඉන්නේ? කියන්න බලන්න. කීයක් එයිද? 60ක් කියලා තියෙනවා. බලමුද අපි? එතකොට ඔය ඔක්කොම එකතු වෙන්න ඕනේ. බලන්නකෝ ඒ කියන්නේ පරාසය ආරම්භ දැන් ඔතන තියෙන පරාසය පොඩ්ඩක් බලන්නකෝ. පරාසය ඇවිල්ලා ඔහොම අවසන් එකයි ආරම්භක කෝෂයයි අවසන් කෝෂයනේ ඔතන. එතකොට මේ ඔක්කොම එකතුව. එන්න මම දාන්නම්. දැක්කද? ඔක්කොගෙම එකතුව 60යි. ඔය ඔතන තියෙන ඔක්කොගෙම සංඛ්‍යාවල එකතුව. හරි මම තව එකක් කියන්නම්කෝ මෙහෙම. පොඩි වෙනසක් කරන්නම් මෙහෙම. කමාවක් මෙහෙම දාන්න. මම මේක දාන්නේ මෙතන සිලෙක්ට් වෙලා පෙන්නනවා. ඒ හින්දා මම මෙතන දාන්නේ නැහැ. මම ඩොට් දෙක දාලා ඊළඟට දාන්නේ C1. ගාන කියන්න බලන්න. A1 කමාවක් C4 කමාවක් ඊට පස්සේ ඩොට් දෙකයි C1 කියන්න බලන්න. රාජින්ද නින්ද යනවා කියන්නේ? රාජින්ද කොහෙද ඉන්නේ? නුලාන්ලා ගෙදරද ඉන්නේ? නුලාන්ට සින්දුවක්වත් කියන්නේ. සින්දු කියන්න පුළුවන් කට්ටිය නැද්ද? සින්දුවක් කියන්නේ මේ හැරවල ගන්න. නුලාන්ලා ගෙදර නෙවෙයි ඉන්නේ. කියන්න උත්තරයක්. දැන් මොන ගානක් හදන්න දුන්නේ වාට. ගාන කියන්නේ A1 කමාවක් C4 කමාවක් කොමාවක් නෙවෙයි ඩොට් දෙකක් C1. හරි 12ට ඉවර වෙනවා. මේ යන්න බලන් ඉන්නේ. 12ට ඉවර වෙනවා. කියන්න බලන්න. 10යිලු. එනුල්ලා හිතට උත්තර දෙනවා හොඳයි. රජින්ත 10යි. අමේෂා 10යි. අමේෂා 10යි. නුලාන් 10යි. විකාස් 10යි. දැන් කොහොමද 10 යනවනේ. යසිරු 10යි. සර් 10යි. සර් 10යි. රජින්ත සර් 10යිලු. Redmi 9 නම දාගනින් කවුද කියලා අඳුර ගන්නත් බෑ. ෆෝන් එකේ නම මේක දාගන්න. ඔබේ නමද නැත්නම් Redmi කියන්නේ. හරි බලමු අපි.
එතකොට එන්නේ කොහොමද? ඔතන දැන් A1 කමාවක් C2 C4 එකෙන් වලට තේරෙනවා 2 2 4 එකතු වෙනවා. ඒ දෙක එහෙමනේ. එතකොට ආයෙ කොහටද යන්නේ? තව වෙනින් උත්තරයක් ආවද බලමු. දැන් ඕක නෙමෙයි දැන් වෙනම හොඳේ මම කිව්වේ මෙහෙම 32යි C1 C1. එතකොට කොහොමද එන්නේ? එතකොට වෙන්නේ 2 එකතු වෙනවා. ඊට පස්සේ පරාසයක් විදිහට යනවා උඩට C1 දක්වා. පරාසයන් උතන තියෙන්නේ C4 එකේ ඉඳන් C1 දක්වා. එතකොට කීයද එන්නේ? 4යි කීයද? 6යි 10යි 18යි 19 20 21 23 24යි බලමු. 24යි වගේනේ. ඔන්න ඔයාලට වරදුන තැන. 23යි නේ. 23යි. ඒ කොහොමද ආවේ? මෙන්න මේ ටික එකතුව. 2යි අපි දන්නකො මෙතන ගමුකෝ. 8යි 2යි 10යි. 16යි 2යි 17යි 18යි 19 20 21 22 23. මෙහෙමයි වෙන්නේ. මෙතන 2යි එකතු වුණා. ඊට පස්සේ මේ ටික එකතු වුණා. ඔච්චරයි. ඒක තමයි 23 ආවේ. ඒ කොහොමද ආවේ? මේ තියෙන්නේ A1 C1 කමාවක්. එතකොට මේ දෙක කොහොමත් එකතු වෙනවා. ඊට පස්සේ පරාසයක් යනවා C4 දක්වා. පැහැදිලිද? තේරුණාද? එතකොට පොඩි වෙලාවයි යන්නේ මොකද කරගෙන යනවද? ඒ කියන්නේ පුළුවන්ද බැරිද? මෙතනින් ඉවර කරනවද? ඉවර කරමු නේද? තව හිටියොත්. මොකද ඔයාලගේ අදහස කියන්නේ සමහරක් අය නම් ඉන්න අමාරුයි කියනවා. අපි එන ඉවර කරමු නේද? ඔයාලා මේ සමහරක් අය සිග්නල් නැතුව ඇත්තටම ලොකු කට්ටක් කන අය තියෙනවා. හරි අම්මට කියන්න. රජින්දලයි අම්ම ගහනවලු. මට කියන්නකෝ. තව පොඩි වෙලාවයි තියෙන්නේ. ඉවර කරමුද? අපි තව දවසක් නිදි මතයි සර්. දැන් ගොඩක් අය පොඩක් අමාරුවෙන් වගේ ඉන්නේ. එහෙනම් අපි ආයෙ දවසක් දාමු. නේ?